හරි. චුට්ටක් බලන්න පුතේ දැන් මේ වගු නිර්මාණය කියන කොටස HTML වල ඉතාම වැදගත් කොටසක්. මොකද මේ HTML මුලින්ම සාමාන්‍යයෙන් අපේ පේපර් එකට එනකොට ගොඩාක් අහපු කොටසක් තමයි ඔය වගු නිර්මාණය කිරීම. ඊට පස්සේ ඒ වගු වලට අදාළව කොල් ස්පෑම් කරන එක, ඊට පස්සේ රෝ ස්පෑම් කරන එක, ඔය කාරණා ටික ස්පෑමින් ටික ගොඩක් ඇහුවා. පස්සේ මේ වගු නිර්මාණය චුට්ටක් අඩු වෙලා එතනින් පස්සේ ඔය ෆෝම්ස් වලට ඊට පස්සේ බටන්ස් ඇඩ් කරන ඒවා ඒ මට්ටමට ගියා. හැබැයි ආයි වගු වලින් කොටසක් එයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා වගු වල නේද? ඒ කියන්නේ සමහර වෙලාවට ෆ්‍රේම් එකක් ඇතුලේ නේද? ඒ වගේම වගුවක් ඇතුළත් කරලා ඒ වගේ ගැටලුවක් එන්න පුළුවන්. ඒ නිසා අපි චුට්ටක් බලමු කොහොමද ටේබල් එකක් නිර්මාණය කරන්න කියලා. මෙතන මේ මූලික වගු නිර්මාණය කියලා එකක් තියෙනවා. ඒක අපි කතා කරලා ඊට පස්සේ ඒ කියන්නේ 17 කතා කරලා අපි 18 කොල් ස්පෑම් එකයි ඊට පස්සේ වාට පේනවා ඇති මේ 19 රෝ ස්පෑම් එකයි දෙකක් තියෙනවා. ඒ ස්පෑමින් වලදී මොකද වෙන්නේ කියලා ඊට පස්සේ කතා කරමු ස්පෑම් එකේදී. හරි. මුලින්ම මූලික වගු නිර්මාණය බලමු. චුට්ටක් බලන්න පුතේ මේ මූලික ඒ කියන්නේ HTML header title නේද? ඊට පස්සේ body tag එකට එනකල් ඒ ටික බලන්න ඒ ටික ගැටලුවක් නැහැනේ. ඒ ටික ගැටලුවක් නැහැ. අපි එතනින් පස්සේ ඉතුරු කාරණා ටික කතා කරගෙන යමු. මෙන්න මෙතන ඉඳලා. ඔයාලට පේනවා ඇති මේ ටේබල් එක. ටේබල් කියන ටැග් එක අපි යූස් කරලා තියෙනවා. මේ ටේබල් ටැග් එක. මේ ටේබල් ටැග් එකයි ඒ ටේබල් ටැග් එකේ ස්ටයිල් එකක් දාලා තියෙනවා width එක 100% කියලා. ඒ කියන්නේ මුළු වෙබ් පිටුව පුරාම මේ වගුව විහිදෙනවා. ඒ කියන්නේ 100%ක්ම වෙබ් පිටුව පුරාම තියෙනවා. මේක අපිට දෙන්න පුළුවන් තව මොනවාද? මේවට අපි ඇත්තටම inline CSS එකක් කියලා කියනවා. ඔයා දන්නවා CSS වල inline internal සහ external කියලා CSS වර්ග තුනක් තියෙනවා. එකෙන් මේ inline එක තමයි මේ කියන්නේ table කියන tag එක ඇතුලේ ඉදලා තියෙනවානේ. ඒ නිසා මේක inline CSS එකක් විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට මේ width එක 100% දුන්නාම මුළු වගුව පුරාම පැතිරෙනවා මේ මේ මුළු වෙබ් පිටුව පුරාම මේ වගුව පැතිරෙනවා. මේක අපිට දෙන්න පුළුවන් 125 150 ඔය ඕනෙම අගයක් දෙන්න පුළුවන් percentage එකක් විදිහට මුළු වෙබ් පිටුවෙන් කොච්චර ප්‍රමාණයකද මේක වෙන්න ඕනි කියලා. ඒ වගේම මේ මේ ටේබල් එක අපිට align කරන්නත් පුළුවන්. align කියන attribute එක භාවිතා කරලා මේ වෙබ් පිටුවේ දකුණු පැත්තටද වම් පැත්තටද නේද? top down ඕනේ තැනකට අපිට align කරගැනීමේ හැකියාවක් තියෙන. ඒවා අපි ඉස්සරහදී කතා කරමු මේ ටේබල් එකක් ඇතුලේ ක්‍රියාත්මක වෙන කාරණා තව මොනවද කියන්නේ කියලා. හරි. අපි මුලින්ම ටේබල් එකක් හදන එක ගැන කතා කරමු. ඔන්න එහෙනම් මුළු වෙබ් පිටුව පුරාම මේක විහිදෙනවා. ඊට පස්සේ කරන්නේ ටේබල් එකේ අපි ෆිල් කරගෙන යනකොට ඒ කියන්නේ ටේබල් එක ක්‍රියේට් කරගෙන යනකොට මුලින්ම අපි කරන්නේ ටේබල් රෝ එකක් හඳුන්වා දෙන එක. ඒ කියන්නේ මෙන්න මේ tr ටැග් එක දාගන්නවා. එතකොට පළවෙනි ටේබල් රෝ එක තමයි ඔය කරන්න යන්නේ. ගොඩක් වෙලාවට පළවෙනිම ටේබල් රෝ එක ටේබල් හෙඩර් එක තියෙන්නේ නේද? ඔයාලට මතක නම් සාමාන්‍ය වගුවක් ගත්තාම වගුවක පළවෙනිම තීරුව මොකද්ද? මාතෘකා තීරුවනේ. අන්නේ මාතෘකා තීරුව තමයි මෙතන මේ ටේබල් රෝ එක අරගෙන ඊට පස්සේ ඒක ඇතුලේ මොනවද දාන ටේබල් ඩේටාස් තියෙනවනේ. ඒතකොට මොනවාද එන්නේ? සාමාන්‍යයෙන් ටේබල් රෝ එකක පළවෙනි රෝ එකේ ගොඩක් කලාට තියෙන්නේ ටේබල් එකේ හෙඩර්ස් ටික. ඒ කියන්නේ හෙඩින් ටික. ඒ නිසා තමයි මේ th කියන ටැග් එක යූස් කරලා තියෙන්නේ. first name last name age කියලා. එතකොට මෙතන අනිවාර්යයෙන්ම columns තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ පළවෙනි රෝ එකේ මේ th තුනක් තියෙනවා. first name last name සහ age කියලා. එතකොට ඒවා තමයි අතනම table heading ටික. ඊට පස්සේ ඒ රෝ එක ඔන්න close කරනවා. ඒ කියන්නේ මෙතනින් පටන් ගත්ත රෝ එක මෙන්න close කරලා තියෙනවා. ඊට පස්සේ නැවත රෝ එකක්. ඒ කියන්නේ දෙවෙනි රෝ එක. දෙවෙනි රෝ එක ඇතුලේ මොනවද තියෙන්නේ? දෙවෙනි රෝ එක ඇතුලේ ඇත්තටම තියෙන td. ඒවා table heading වෙන්නේ නැහනේ. ඒවා table data. ඒ නිසා තමයි ඒකට td කියලා තියෙන්නේ. මෙතන මම ලියලා තියෙනෙත් ඒක. එතකොට මේ td වල තියෙනවා නේද? මේ නම් දෙකක්. ඒ කියන්නේ first name එක තියෙනවා නේද? සහ second name එක තියෙනවා. ඊට පස්සේ වයස තියෙනවා. නම් දෙකයි වයසයි තියෙනවා. හරි. ඊට පස්සේ ඒ table row එක ඉවර වෙලා ඊළඟ table row එකේ ඒකෙත් එන්න ඕනේ මොකද්ද? ඒකෙත් එන්න ඕනේ නම් දෙකක් සහ වයස. නේද? first name එකයි last name එකයි වයසයි. එතකොට මේ table එක මෙතනින් ඔන්න close කරලා තියෙනවා පේනවද? එතකොට ඔයා බලන්න මෙන්න මේ table එක open කරපු තැන ඉඳලා close කරපු තැනට යනකොට rows කීයක් තියෙනවද? rows තියෙනවා 1යි 2යි 3යි. rows 3යි. ඒකෙන් පළවෙනි row එක තනිකරම table heading ටික තියෙන්නේ. ඒ කියන්නේ මාතෘකා තීරු විදිහට තියෙන්නේ. හරි. ඊට පස්සේ data rows දෙකක් තියෙනවා. ඒ විදිහට තමයි මේ table එක create කරලා තියෙන්නේ. ඔතනින් පස්සේ table එක close කරාට පස්සේ අපි body tag එක close කරලා තියෙනවා. මේ මෙතන තමයි code එකේ ඉතුරු ටික තියෙන්නේ. body tag එක close කරලා HTML tag එක close කරලා. ඒතර ඒකට අදාළව table එක තමයි මෙන්න මේ create කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති
මුළු වෙබ් පිටුව පුරාම මම මේකේ කොටසයි අත්‍තරම ගත්තේ මුළු වෙබ් පිටුවම ගන්න එක අපරාධ නිසා ඉඩ. මෙතන ඔයාලට පේනවා ඇති මුළු වෙබ් පිටුව පුරාම මේකේ ටේබල් එක ක්‍රියේට් වෙලා තියෙනවා. හරි චූටියට පෙන්වන්නේ. හැබැයි ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මොකද්ද තියෙන්නේ? මෙතන ෆස්ට් නේම් ටික තියෙනවා මේ විදිහට. ඊට පස්සේ ලාස්ට් නේම් ටික තියෙනවා මේ විදිහට. සහ ඒජ් එක තියෙනවා මෙන්න මේ විදිහට. මුළු පිටුව පුරාම විහිදලා තියෙනවා. හැබැයි ඔයාලට පේනවද මේකේ බෝඩර් එකක් නැහැ නේද? වගුව අර නේද හයිලයිට් වෙලා පේන්න බෝඩර් එකක් එහෙම නැහැ නේ. ඒව එහෙම ඇඩ් කරන්න පුළුවන්. අපි ඒවා ඉස්සරහදී කොහොමද බෝඩර්ස් එහෙම ඇඩ් කරන්නේ ඒ ටිකෙම බලමු. හරි. ඊට පස්සේ ඔන්න normally අපි තොර මූලික වගුවක් නිර්මාණය කරා. ඊට පස්සේ කරන්න යන්නේ මේ කොල් ස්පෑම් එක කරන්න යන්නේ. මොකද්ද මේ කොල් ස්පෑම් කියන්නේ? කොල් ස්පෑම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට දැන් ඒ කියන්නේ අපි හිතමු ටේබල් එකේ කොලම්ස් කීපයක් තියෙනවා කියලා. හරිද? අපිට ඒ කොලම්ස් කීපයක් එකට කරන්න. කොලම්ස් කීපයක් එකට කරලා එක කොලම් එකේම දේවල් ඩිස්ප්ලේ කරන්න. ඒ වගේ වැඩකට තමයි අපි කොල් ස්පෑම් පාවිච්චි කරන්නේ. අපි චුට්ටක් බලමු කොහොමද වෙන්නේ කියලා. අර විදිහටම මූලික ටැක්ස් ටික තියෙනවා. ඊට පස්සේ මේ බලන්න මෙතන ටේබල් ස්ටයිල් එකක් විත් එකක් දීලා තියෙනවා අපි 100% කියලා. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන මේ කෝඩ් එක චුට්ටක් බලමු. මේකේ තියෙනවා ටේබල් රෝ එකක් පටන්ගෙන තියෙනවා. ඒ ටේබල් රෝ එකේ දාලා තියෙනවා th name. එහෙනම් මේ ටේබල් හෙඩර් එකක් තියෙනවා name කියලා. ඊට පස්සේ ඊළඟ th එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෝ එකේ දෙවනි අපි හිතමුකෝ දෙවනි දත්තය කියලා. නේද? දෙවනි දත්තය දාලා තියෙනවා. ඒකේ name එක පළවෙනි එක දෙවෙනි එක th එකේ ඒකේ දාලා දෙනවා call spam 2 කියලා ටෙලිෆෝන් කියලා. call spam 2 ටෙලිෆෝන්. දැන් මේකේ මොකද්ද මේ වෙන්නේ? මේකේ වෙන්නේ කොල් ස්පෑම් එක දෙකක් තියෙන එකේ තේරුම ටෙලිෆෝන් යන ටේබල් හෙඩ් එක කොලම්ස් දෙකක් අඩං වෙනවා. එතකොට මෙන්න මේ ටේබල් හෙඩ් එකේ කොලම්ස් දෙකක් තමයි මේ ස්පෑම් කරලා තියෙන්නේ. අපිට ඒක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන. මේ බලන්න. මෙතන තියෙනවා මේ ටෙලිෆෝන් කියලා එකක් ඔයාලට බලන්න හොයන පේනව නේද? මෙන්න මෙතන. ඒ ටෙලිෆෝන් කියලා තියෙන්නේ. ඒකේ දැන් නේම් කියන එකට අදාළව තියෙන්නේ මේ බිල් ග්‍රේඩ්ස් කියලා. හරි. ටෙලිෆෝන් එකේ තියෙනවා ඔයාලට මේ තනි එක කොලම් එකක්. හරිද? තනි එක කොලම් එකක් නේ ටෙලිෆෝන් කියන්නේ. ඒකේ තියෙනවා දත්ත දෙකක් දාලා. ඒතකොට ඇත්තටම මේ කරලා තියෙන්නේ මොකද්ද? කොල් ස්පෑම් එකක්. ඒ කියන්නේ කොලම්ස් දෙකක් ස්පෑම් කරලා තමයි මේ තියෙන්නේ. එකට කරලා තමයි තියෙන්නේ. හරි. ඒතකොට මේ විදිහට තියෙනවා. එතන පැහැදිලිවම ටේබල් රෝ එක ඇතුලේ නේද? TH දෙකක් තමයි සඳහන් වෙලා තියෙන්නේ. නේද? TH දෙකයි. ඒ කියන්නේ හෙඩර්ස් දෙකයි මේ තියෙන්නේ මේ හෙඩර්ස් දෙක විතරයි. හෙඩර්ස් දෙකයිනේ. ඒ කියන්නේ ඔයාලට පේන්නේ නිකන් ඩිරෙක්ට්ලි කොලම්ස් දෙකක් වගේනේ. හැබැයි කොලම්ස් මෙතන තුනක් තියෙනවා. ඇයි මෙතන නේම් එක එකක් තියෙනවා. මෙතන දෙවනි මේ TH එකේ කොලම්ස් දෙකක් ස්පෑම් කරලා තියෙන්නේ. ඒ නිසා එතන ඇත්තටම දෙකක් අඩංගු වෙනවා. ඒ දෙක ස්පෑම් කරලා එකට කරලායි තියෙන්නේ. හරි. නමුත් දෙකක් තියෙන. ඒතර ඇත්තටම මෙතන කොලම්ස් කීයක් එනවද? තුනක් එනවා. ඕක ඔයාලට බලා ගන්න පුළුවන් දෙවනි TH එකේ නේ TR එකේදී. දෙවනි TR එකේ බලන්නකෝ ටේබල් ඩේටාස් තුනක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් කොලම් තුනක් තියෙනවානේ. එතකොට මේ පේන වැඩි බිල් ග්‍රේඩ් කියන නමයි ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර්ස් දෙකයි. ඒ විදිහට තියෙනවා. එතකොට ඒක හැදිලා තියෙන මේ විදිහට මෙතනදී වෙලා තියෙන්නේ මෙතන තිබ්බ කොලම්ස් දෙකක් එකට කරලා ටෙලිෆෝන් කියන නම ඒ තනි නේද? තනි කොලම් එකක් බවට පත් කරලා තමයි නිරූපණය වෙලා තියෙන්නේ. අපි ඒකට කියනවා කොල් ස්පෑම් කරනවා කියලා. නේද? ඊළඟට තියෙන රෝ ස්පෑම්. රෝ ස්පෑම් එකේදී මොකද වෙන්නේ? රෝස් කිහිපයක් එකට කරන එක තමයි වෙන්නේ. හරිද? හරි. බලමු. මෙන්න මේ විදිහට ඒකෙත් අර විදිහටම මූලික කෝඩ්ස් ටික අයින් කරලා අපි ගත්තොත් එහෙම මෙන්න මේ ටිකනේ අපිට අවශ්‍ය වෙන්නේ. ඒ ටිකේ බලන්න මෙතන ටේබල් රෝ එකේ කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. තියෙනවා TH එක නේම් එකයි TD එක බිල් ග්‍රේඩ් කියලායි. එතකොට මේකේ රෝ එකේ දෙකක් තියෙනවා නේම් එක නම් මේ මොකද්ද මේ ටෙලිෆෝන් නම්බර් එක හරි සෝරි නේම් එක කියලා දීලා තියෙන හෙඩර් එකක් ඊට පස්සේ TD එකක් විදිහට එයාගේ නේම් එකේ දීලා තියෙනවා නම දීලා තියෙනවා බිල් ග්‍රේඩ් කියලා. එතකොට ඔයාලට පේනවා ඉතින් මෙතන වෙලා තියෙන්නේ මෙතන මාතෘකාව තියෙන්නේ සයිඩ් එකෙන් එන්නේ මාතෘකාව තියෙනවා සයිඩ් එකෙන් එන්නේ උඩින් නෙමෙයි. එහෙම ටේබල් තියෙනවනේ නේද? ඔයා දැකලා ඉතින් මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට නේම් එක ටෙලිෆෝන් එක. ඊට පස්සේ තමයි දත්ත ටික එන්නේ. එහෙම ටේබලුත් තියෙනවනේ. නැත්තම් මෙතන නේම් එක ටෙලිෆෝන් කියලා අරකේ තිබ්බේ එහෙමනේ. එහෙම නෙමෙයි මේකේ තියෙන්න ඕන නේම් එකයි ටෙලිෆෝන් එකයි සයිඩ් එකෙන් ඇවිල්ලා දත්ත ටික අනික් සයිඩ් එකට ඇවිල්ලා තියෙනවා නේද? වම දකුණ පැත්තට ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් ඒකේ එන්නේ එහෙමයි මේ TR එක ටේබල් රෝ එක හරි ඒ කියන්නේ මෙන්න මේ ටේබල් රෝ එක නේම් එක තියෙන ටේබල් රෝ එක ගැන තමයි කතා කරන්නේ. මෙන්න මේ රෝ එක. ඒකේ TH එක name ඒ කියන්නේ පළවෙනි header එකක් විදිහට තියෙනවා TH එක ඒක name හරි ඊළඟට TD තියෙන්නේ ඇයි TD කියන්නේ ඒක TH ගන්න බැරි ඇයි ඒක header එකක් නෙමෙයිනේ ඒ නිසා TD එක අන්න ඒකේ විශේෂත්වයක් තියෙනවා බිල් ග්‍රේඩ් කියලා දීලා තියෙනවා හරි ප්‍රශ්නයක් නැහැ
ඊට පස්සේ තියෙනවා එතකොට ඒක හරි ඒ රෝ එක එතනින් ඉවරයි. ඒ රෝ එකේ වෙන මුකුත් නැහැ. ඊට පස්සේ ඔන්න ඒ ටේබල් රෝ එක ක්ලෝස් කරලා ආයි ටේබල් රෝ එකක් ඕපන් කරලා තියෙනවා. හරිද? ඒ දෙවෙනි ටේබල් රෝ එක තමයි ටෙලිෆෝන් කියන එක. හැබැයි ඒකේ විශේෂත්වය මොකද්ද? ඒකේ විශේෂත්වය තමයි TR එක එහෙම දාලා ඕපන් කරලා TH ඒක දාලා තියෙනවා රෝස් පෑන් equal to. ඒ කියන්නේ මේ ටෙලිෆෝන් කියන එකේ රෝස් දෙක එකතුවක්. කොලම්ස් දෙකක් නෙමෙයි පුතේ රෝස් දෙකක එකතුවක්. ටෙලිෆෝන් කියන එක. ඒ කියන්නේ නේද? එකම රෝ එකක් තුල මේ රෝස් පෑම දාලා තිනවා. ඒ කියන්නේ ඇත්තටම රෝස් දෙකක් එකතු කරලා තමයි ටෙලිෆෝන් කියන එක ඇතුළත් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙනවා TD එක මෙන්න මේ විදිහට මෙයාගේ තියෙන TD එක තමයි මේ ටෙලිෆෝන් නම්බර එක. ඒක ක්ලෝස්. ඊට පස්සේ ආයි රෝ එකක් ගන්නවා. ඇයි ආයි රෝ එකක් ගන්නෙ? ඊළඟ ටෙලිෆෝන් නම්බර එක එන්න එපා. එයා ඉන්නේ රෝ දෙක. ඒ කියන්නේ මේ දෙන්න ඉන්නේ රෝස් දෙක. ඔයාලට ඒක පැහැදිලිව පේනවා ඇති. මොකද මේ පළවෙනි ටෙලිෆෝන් කියන රෝ එකට අදාළව එනවා මෙයා. හරි. ඊට පස්සේ මේක අනික් රෝ එකේ තියෙන්නේ. ඒකයි මෙන්න මෙතන TR එක වෙනම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ වෙනම TR එකක් ඇතුලේ තමයි මේ TD එක තියෙන්නේ. ඒතර මෙයා තියෙන්නේ වෙනම. මෙයා වෙනම රෝ එක, මෙයා වෙනම රෝ එක. ඕකේ. හැබැයි මේකේ වෙලා තියෙන්නේ මොකද්ද? ටෙලිෆෝන් කියන එක රෝස් දෙකම එකට කරලා තමයි නේද? රෝස් පෑන් කරලා තියෙන්නේ. හරි. එතනින් ඔන්න ටේබල් එක ඉවරයි. ওই විදිහට ගොඩක් අවස්ථාවල මෙහෙම ඒවා තියෙනවා. මම ඔයාලට පොඩි ඇක්ටිවිටි එකකුත් දාන්නම් කරන්න. මම ටයිම් ටේබල් එකකට අදාළව ටේබල් එකක් ක්‍රියේට් කරලා ඒක ඔයාලට කෝඩ් කරන්න දෙන්නම්. එතකොට අපිට බලාගත්ත හැකි ඔයාලට රෝස් පෑන් කරන ඒවා නේද? ওই දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒවා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ එතකොට. අපි එකක් ප්‍රැක්ටිස් කරලා බලමු. හරි. ඕකේ එතකොට ඕක ටේබල් වල මූලික කාරණයක්. ඊට පස්සේ අපි බලමු ඩියු ටැග් එක කොහොමද යූස් කරන්න කියලා. ඩියු කියලා ටැග් එකක් තියෙනවා. අපි මොකටද මේ ඩියු ටැග් එක යූස් කරන්නේ? අපි බලමු මේ වගේ වැඩක් අපිට මොන වගේ අවස්ථාවකද පාවිච්චි කරන්න පුළුවන්. හරි. 20 වෙනි අපේ ඇක්ටිවිටි එකක් තියෙනවා. ඒකේ බලන්න ඩියු ටැග් භාවිතයෙන් CSS ස්ටයිල් යෙදීම. හරි. එහෙනම් CSS අපිට ඉස්සරහදී තියෙන්නේ. නමුත් අපි කොහොමද මේකෙදි පොඩි අත්දැකීමක් ගන්න එක බලමු. ඩියු ටැග් එක භාවිතා කරනවා. ඔයා නිකන් අවුට්පුට් එක දිහා බලන්නකො පොඩ්ඩක්. අවුට්පුට් එකේ පේනවද කොටසින් කොටස තියෙනවා මේ. මෙතන කොටසක් තියෙනවා ලන්ඩන් එකට. ඊට පස්සේ පැරිස් වලට තව කොටසක් තියෙනවා. ටෝකියෝ වලට තව කොටසක් තියෙනවා. නිකන් වෙන් කරලා වගේ, ඩිවිෂන් කරලා වගේ නේද? කියන්නේ ඩිවිෂනලි වෙන් කිරීමක් කරලා තියෙනවා වගේ. හා. මම ওই දාලා තියෙන 1 2 3 කියලා ඒ දාලා තියෙනෙත් අපිට පහසුවෙන් වෙන් කරගන්න සහ ඒ අවුට්පුට් එක සහ ඒ කෝඩ් එක පොඩ්ඩක් හඳුනා ගන්න දාලා තියෙන්නේ. දැන් බලමු චුට්ටක්. මූලික කෝඩ්ස් ටික යනවා HTML ඊට පස්සේ මූලික ටැග්ස් ටික නේද? ඊට පස්සේ හෙඩර් ටැග් එක අන්න හෙඩර් ටැග් එක ඇතුලේ ස්ටයිල් එක දානවා. මෙන්න මෙහෙම හෙඩර් ටැග් එක ඇතුලේ ස්ටයිල් එක දානවට අපි කියනවා මොකද්ද? internal CSS එකක් කියලා. පැහැදිලිද? අපි මේකට මොකද්ද කියන්නේ? internal CSS එකක් කියලා. මේක inline නෙමෙයි. හරි. එතකොට මේ internal CSS එකේ මේ දාලා තියෙන්නේ පොඩි නේද? එක ක්‍රමයකට දාලා තියෙන්නේ. මොකද්ද? ඔයා බලන්න මෙතන cities ඒ කියන්නේ නගර ගැන නේ? නේද? නගර කියන එක තමයි මෙතන එයාලා අරන් තියෙන කීවර්ඩ් එකක් විදිහට city අරන් තියෙන්නේ. හරිද? ඒ cities එකේ වට පේනවද? මේ ඉස්සරහින් තිතක් දාලා තියෙනවා. එතකොට මේක මේ වැරදිලා වැදිච්ච තිතක් නෙමෙයි. හරිද? සාමාන්‍යයෙන් අපි ක්ලාස් එකක් විදිහට ක්ලාසස් විදිහට CSS භාවිතා කරනකොට නැත්නම් CSS වල නේද යෙදීම් කරනකොට අපි ගොඩක් කලාවට අපිට කැමති නමක් මේකට දෙන්න පුළුවන් නේද? ඕම් වෙන්න පුළුවන්, ක්ලාස් වෙන්න පුළුවන්. එහෙම දීලා මේ ඉස්සරහින් තිතක් දාන. ඒකේ තේරුම මේක ක්ලාස් එකක් බව හඟවන්න. හරිද? මේක ක්ලාස් එකක් බව හඟවන්න. මේ විදිහට ක්ලාස් එකක් බව හැඟෙව්වට පස්සේ මේක ක්ලාස් එකක් නේද? මේකේ මේ ක්ලාස් එකක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ කියලා ඒ හඟවන්න තමයි තිත දාන්නේ. උතන තමයි මේ කොටු සලකුණ එහෙම දාන අවස්ථාවකුත් තියෙනවා. අපි ඒවත් කතා කරමු IDs වලට. අපි ඉස්සරහදී ඒක හම්බ වෙනවා අපිට. අපි ඒවත් බලමු. එතකොට මේ තියෙන්නේ ක්ලාස් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන. කියන්නේ cities කියන ක්ලාස් එක. හරි? ඒ ක්ලාස් එක ඇතුලේ තියෙන ඇට්‍රිබියුට්ස් ටික තමයි පුතේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඒ ක්ලාස් එක ඇතුලේ තියෙන ඇට්‍රිබියුට්ස් ටික. මොනවාද? බෑග්ග්‍රවුන්ඩ් කලර් එක බ්ලැක් වෙන්න ඕනේ. හරි? ඊට පස්සේ කලර් එක white වෙන්න ඕනේ. ඈ ඊට පස්සේ මාජින් එක මෙච්චරක් වෙන්න ඕනේ. පැඩින් එක මෙච්චරක් වෙන්න ඕනේ. ඒ විදිහට කියලා දෙනවා. මාජින් පැඩින් එහෙම අපි ඉස්සරහදී බලමු මොනවද මේ මාජින් එකක් කියන්නේ. මොකද්ද මේ පැඩින් එකක් වෙන්නේ කියලා ඒව කතා කරමු. දැනට මෙන්න මේ කියන cities කියන එක ඇතුලේ මෙන්න මේ කියන ඇට්‍රිබියුට් ටික තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක තියෙනවා ඈ ඊට පස්සේ නේද ආයි කලර් කියලා තියෙනවා නේ ඔහොමම තියෙනවා. හරි අපි බලමු. ඇත්තට මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක කියන්නේ මෙතන මේ තියෙන div එකේ කලර් එකක් එන්නේ බ්ලැක් විදිහට.
ඊට පස්සේ මේ white color එකේ ඉන්නේ අක්ෂර වලට අදාළව ඊට පස්සේ margin එක සහ padding එක කියලා මේ වගේ තියෙනවා මේ වටේට වෙන margin එක සහ මෙතන මේ දෙකක් අතර තියෙන වෙනස්කම් ඉතින් මේ තියෙනවානේ ඔයාලට පේනවා ඇතුලේ මෙතන පොඩි පරතරයක් තියෙනවා කියලා ඔන්න ඔය same පරතරයක් ගන්න නේද ඒකට අපිට දෙන්න පුළුවන් කොහොමද padding එක එන්න ඕනි කියලා හරි මේ මූලිකවම internal CSS එකක් ඔය දාලා තියෙනවා එතකොට ඇත්තටම මෙතන මේ තිත දාලා කරන්නේ ක්ලාස් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා cities කියලා. හරිද? එතකොට ඇත්තටම මෙතන මේ කරන්න යන්නේ div කියන ක්ලාස් එක භාවිතා කරලා CSS කේත යොදා ගන්න යන්නේ. හරි. අපි එතකොට බලමු පොඩි div ක්ලාස් එකක් කොහොමද ගන්න කියලා. මේ div tag එකක් මේක. ඇත්තටම div කියන්නේ tag එකක්. ඔන්න ඔය div tag එක ඇතුලේ අපි මේ div tag එකට අදාළව මොන හරි කරුණු ටිකක් ඇතුළත් කරන්න නම් අපි මෙතන CSS වල නිර්මාණය කරගත්ත අර ක්ලාස් නේම් එක තමයි පාවිච්චි කරන්නේ. බලන්න කරන විදිය. දැන් මෙතන ක්ලාස් නේම් එක ඉන්ට්‍රොඩියුස් කරලා ක්ලාස් එක හදාගත්තා. දැන් මෙතෙන් එනකොට මොකක්ද උනේ? div කියන ටැග් එක දාලා class cities කියලා දානවා. එතන තිත දාන්නේ නැහැ. ඒ කියන්නේ class එකේ නම දෙන්න. class කියලා දාලා equal class එකේ නම දෙන්න. නේ? div එකේ class name එක දෙනවා. එතකොට div එකේ class name එක මොකද්ද? මෙන්න මේ div එකේ class name එක cities. එතකොට වෙන්නේ මොකද්ද දන්නවද? මෙතන CSS වල ලියපු cities වලට අදාළව මේ CSS වල ලියපු cities වලට අදාළව තියෙන ඒ ඇට්‍රිබියුට් ටික ක්‍රියාත්මක වෙන්න ගන්නවා මේ div එක ඇතුලේ තියෙන දේවල් වලට. එහෙනම් div එක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ ටිකනේ. මොනවාද ඇතුලේ තියෙන්නේ? header එක තියෙනවා London කියලා. ඊට පස්සේ paragraph එක තියෙනවා London is the capital of England කියලා. එතකොට මෙන්න මේ දෙකට තමයි මෙන්න මේ div එක ඇතුලේ තියෙන මේ class එක වැඩ කරන්නේ. නේද? මේ class එකේ තියෙන නේද ඇට්‍රිබියුට් ටික වැඩ කරන්නේ. මොනවද එහෙනම් වැඩ කරන්නේ නැත්තේ? background එක මේ black වෙනවා. හරිනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔන්න. මේක නම් black and white නිසා කොහොමද black තමයි පෙන්වන්නේ ඊට පස්සේ මෙතන class එක මේ sorry color එක white වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇති අක්ෂරවල color එකත් මේ whitening යන්නේ ඊට පස්සේ margin padding ඒ ටික okay ඒ විදිහටම බලන්න දීලා තියෙනවා දෙවැනි එකෙත් මොකද්ද මේක බලන්න div එක class එක cities කියලා දීලා තියෙනවා ඊට පස්සේ තුන්වෙනි එකෙත් මොකද්ද කරලා තියෙන div එක class cities කියන එකට අදාළව දීලා තියෙනවා එතකොට මෙතනදී මේ තුනම නිර්මාණය වෙලා තියෙනවා div එකේදී ඔයාලට පේනවා ඇති මේ කොටස් තුන් විදිහකට කියන්නේ කොටස් තුනක් විදිහට ඩිවිෂන් වෙලා තියෙනවා ඩිවිෂන් වෙලා කියන්නේ බෙදිලා වෙන් වෙලා වගේ තියෙනවා ඒක තමයි ඇත්තටම div tag එකකින් බලාපොරොත්තු වෙන්නේ ඒ කොටසට අදාළ ටික තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහට වෙන් කරන්න ඩිවිෂන් කරන්න අපිට ওই div tag එක පාවිච්චි කරන්න පුළුවන් එතකොට ඇත්තටම div tag එකේ closing tag එකක් තියෙනවා නේද බලන්න starting tag එක මෙතන මේ විදිහට තියෙනවා ඒ වගේම closing tag එකක් මේ විදිහට තියෙනවා නේද සමහර ඒ වගේ opening tag එක විතරනේ නේද closing tag නැති ඒවා තියෙනවනේ නමුත් මේකේ එහෙම නෙමෙයි opening and closing tags තියෙනවා. හැබැයි div එකක් දාලා නිකම් බෑ. class එක හඳුන්වා දෙන්න ඕනේ. ඒ වගේම div එකක් හරි class එකක් හරි මොකක් හරි දානවා නම් උඩින් style එකේදී ඔයා ඒ class එක මොකක්ද කියලා සහ ඒකේ attribute ටික ලියලා තියෙන්නම ඕනේ. මම හිතනවා මේක ගැටලුවක් නැහැ කියලා. මේක මේ සරල කතාවක් මේ විදිහේ division wise නේද? අපිට දේවල් නිර්මාණය කරගන්න වෙබ් පිට තුල ගන්න පුළුවන් ක්‍රමයක්. හරි. CSS වල අපි තව ටිකක් මේක ගැඹුරදී මේ ඉස්සරහදී කතා කරමු ගැඹුරෙන්. හරි ඊළඟට ඔන්න මම අර කිව්ව කාරණේ IDs මම කිව්වේ classes දාගන්නවා වගේම classes වලින් යනවා වගේම මට IDs use කරන්නත් පුළුවන්. එහෙනම් මෙන්න ID හා class භාවිතය කියලා මේ දෙකේම අර පොඩි comparison එකකුත් එක්ක යන්න මම එක කෝඩ් එකක් use කළා 21 වෙනි කේතේ විදිහට. බලන්න ඒකෙදි කරලා තියෙන්නේ HTML header tag එක style tag එක අරන් තියෙන header එක ඇතුලේ ඔයා දන්නවා සාමාන්‍යයෙන් style tag එක යොදන විදිය. මේකේ චුට්ටක් style tag එක ටිකක් ලොකු විශේෂ කරුණු ටිකක් දාලා තිනවා කාරණා ටිකක් දාලා තිනවා හේතුව මෙතන දෙකක් යූස් කරලා තියෙන එකක් තමයි අපි කොහොමද ID එකක් පාවිච්චි කරන්න කියන එක පළවෙනියෙන්ම ඊළඟට අපි කොහොමද ක්ලාස් එකක් පාවිච්චි කරන්න කියලා දැන් ඒක නම් කලින් කතා කරා බලන්න එහෙනම් අපි ID එක බලමු පොඩ්ඩක් ක්ලාස් එක ගැන නම් ඔයාගේ අදහසක් මේ වෙද්දින් තියෙනවනේ බලමු එහෙනම් ID එක ID එක හදනකොට මෙන්න මෙහෙමයි වෙන්නේ මේ මෙතන ඇත්තටම දාලා තියෙන්නේ මේ ඔයා දන්නවා CSS වල තියෙන කමෙන්ට් එකක් දාන විදිහක් මේක තාම නම් කතා කරේ නැහැ අපි CSS වල කමෙන්ට් එක අපි දැනට HTML කමෙන්ට් දාන විදිය දන්නවා ඊට පස්සේ නේද ඊට පස්සේ අපි ගත්තොත් එහෙම Python වල කමෙන්ට් දාන විදිය දන්නවා නේද Python වලත් අපි කොහොමද single line comment double line comment දාන්නේ කියලා අපි දන්නවා නේද ඒව දන්නවා හැබැයි දැන් මේ තියෙන්නේ CSS වල දාන විදිය තමයි මොකද්ද ඇල ඉරක් දැම්මා තරු ලකුණ දැම්මා අවශ්‍ය දේ ලිව්වා නේද තරු ලකුණ දැම්මා ඇල ඉරක් දැම්මා මේක තමයි CSS කෝඩ් එකක් තුල විවරණ භාවිතා කරන විදිය පුතේ හයිලයිට් කරන්න ඕන දේවල් හයිලයිට් කරගන්න මේවා හැම ඕනේ වෙනවා හරි
එතකොට මේක දාලා තියෙන්නේ මොකද්ද? මේකේ මේක ප්‍රෝග්‍රෑම් එකේ රන් වෙන්නේ නැහැ. නමුත් අපිට අවශ්‍ය වෙලාවදී ඒ බලලා යමක් අදහසක් ගන්න පුළුවන් විදිහට තමයි විවරණය යොදලා තියෙන්නේ. බලන්න. Style the element with the ID my header. ඒ කියන්නේ my header කියන ID එකක් භාවිතා කරලා ඒකට අදාළ එලිමන්ට් දාලා තියෙන එක තමයි මේ කරලා තියෙන්නේ කියලා මේ ස්ටයිල් එකේදී කරන්නේ කියලා දක්වලා තියෙනවා. එතකොට මේ බලන්න ඒකට භාවිතා කරන්න පුතේ හෑෂ්ටැග් එක. ඔයාලට පේනවා ඇති මම අර කිව්වේ කොටු සලකුණ පාවිච්චි කරනවා කියලා. ඔව්. මෙන්න මේ හෑෂ්ටැග් එකත් එක්ක තමයි my header කියලා නේම් එකක් දීලා තියෙන්නේ. මේකටත් නේම් එකටත් ඔයාට කැමති නමක් චූස් කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට මම මේකේ අරන් තියෙනවා my header කියලා. එතකොට ඔය තමයි ID එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. හඳුන්වා දීලා තියෙන්නේ. IDs. ඒ කියන්නේ IDs වලිනුත් පුළුවන් පුතේ අපිට CSS වලට අදාළව මේ ඇට්‍රිබියුට් දාන්න නේද? ඊට පස්සේ අර කලින් කතා කරා classes විදියට එහෙමත් පුළුවන්. ඊටත් වඩා කලින් කතා කරා මතකද tags විදියට. ඒ කියන්නේ tag එකේ නමින් body tag එක, ඈ p tag එක, h tag එක එහෙම දෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර ක්‍රම තුනක් ඔන්න අපි දැන් දන්නවා. මොකද්ද? ටැග් එකක් විදිහට දෙන්න පුළුවන්, ක්ලාස් එකක් විදිහට දෙන්න පුළුවන්, ID එකක් විදිහට දෙන්න පුළුවන්. හරි. දැන් මේ තියෙන්නේ ඇත්තටම ID එකක් විදිහට. එතකොට මේ විස්තර ටික ඔයා දන්න බෑග්ග්‍රවුන්ඩ් කලර් එක light blue, කලර් එක black, ඒ කියන්නේ අකුරු වල කලර් එක black විදිහට. ඊට පස්සේ පැඩින් එක 40ක් විදිහට ටෙක්ස්ට් ලයින් එක center මේ නේද? මැදට ගේන්න කියලා කියනවා ටෙක්ස්ට් ලයින් එක කෙලි කරන්න කියනවා. ඒ ටික හරි. එතකොට මේ කරලා තියෙන්නේ මොකක්ද එහෙනම්? ක්ලාස් ස්ටයිල් එකක් ID ඇසුරෙන් sorry CSS ස්ටයිල් එකක් ID ඇසුරෙන් ලියා දැක්වීම තමයි කරලා තියෙන්නේ. එතකොට ඒකට කොටු සලකුණ භාවිතා කරනවා කියලා තියෙනවා. ඔයා highlight කරන්න මේ ටික අවශ්‍ය නම්. හරි. ඊට පස්සේ ඔයා දන්නම දෙයක් තමයි මේ කරන්නේත්. මෙතනත් ඔන්න කමෙන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ .city කියලා නේද? ඔයාලට පේනවා ඇති මම CSS ස්ටයිල් එකක් යූස් කරලා තියෙනවා. කොහොමද? ඩිවිෂන් ක්ලාස් එකක් විදිහට. ඒ කියන්නේ ඇත්තටම මේ ඩිව් එකක් තුලනේ මේ ක්ලාස් එකක් දාන්නේ. ඩිවිෂන් ක්ලාස් එකක් නේද? විදිහට දාලා තියෙනවා. ඒතර ඇත්තටම ඩිවිෂන් ටැග් එක මේකට අනිවාර්යද? නැහැ. එහෙම එකක් නැහැ. ඩිවිෂන් ටැග් එක අනිවාර්ය නැහැ. ඔයාට ක්ලාස් එකක් මේවා කරාට පස්සේ ඕනෙම නේද? ටැග් එකක් ඇතුලේ වුණත් මේ ක්ලාස් එක අපිට රන් කරන්න පුළුවන්. එතනදී යූස් කරන්න ඕනේ ක්ලාස් කියන ඇට්‍රිබියුට් එක ගත්තා. ක්ලාස් එකේ නම ලිව්වා. අපි පල්ලෙහාදී බලමු. මේකට ඩිවිෂන් ටැග් එකක් අනිවාර්යෙන් ඕනේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. හරි. බලන්න කොහොමද වෙන්නේ කියලා වැඩේ. ඔන්න ඊට පස්සේ ස්ටයිල් එක ක්ලෝස් කරා, හෙඩර් එක ක්ලෝස් කරා, බොඩි ටැග් එක ඕපන් කරලා මෙන්න වැඩක් නේද? දැන් ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙන එක? මේ තියෙන්නේ යුනික් එලිමන්ට් කියලා නේද? යුනික් එලිමන්ට් කියලා දාලා තියෙන එක. ඒ මොකද්ද? ඒකත් විවරණයක් නේද? ඔව්. ඒක විවරණයක්. මොකේ විවරණයක්ද? HTML වල විවරණයක්. HTML වල තියෙන කමෙන්ට් එකක් නේද? ඒක දාන විදිය තමයි ඔය. දැන් කලින් මේ තිබ්බේ මොකද්ද? මේ තියෙන්නේ CSS වල කමෙන්ට් එක. හරිද? මේ මොකද්ද? HTML කමෙන්ට් එක. මේ දෙකේ වෙනස බලන්න පොඩ්ඩක්. නේද? අඩු ලකුණයි මේ හර්ෂාදි ලකුණයි ඒ විදිහට තමයි ඒකේ කමෙන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. මේකේ ඇලයිරයි තරු ලකුණයි. හරි. දැන් මේක යූස් කරලා තියෙන විදිහ බලන්න. දැන් මේ මොකද්ද හෙඩර් එක H1 ඊට පස්සේ ID කියලා දාන්න ඕනේ. මොකද ඒක ID එකක් නේ. නේද? my header කියන්නේ ID එකක්. ඒකනේ අපි hashtag එක දාලා ගත්තේ. ඒ නිසා ඔයා tag එකේ නම දාන්න. මේ H1 කියලා tag එකේ නම දැම්මා. ඊට පස්සේ ID සමානයි ID එකේ name එක දෙන්න. එතකොට my city කියලා. දැන් මොකද වෙන්නේ? මේ my city කියන වචනෙට හරිද? my header එකේ තියෙන නේද? my header කියන මේ ID එකේ තියෙන විස්තර ටික තමයි යන්නේ. ඒ කියන්නේ ඒකේ තියෙන උපලක්ෂණ ටික නේද? ඒකේ තියෙන ඇට්‍රිබියුට් ටික ඒවා තමයි යන්නේ. බලන්න ඒකේ තියෙන ඇට්‍රිබියුට් මොනවාද? බෑග්ග්‍රවුන්ඩ් එක ලයිට් බ්ලූ. ඔව්. ඇත්තටම මේක ලානිල් පාට ඇති පේන්නේ නැහැ ඉතින්. black and white නිසා. කලර් එක black. ඔව්. බලන්න my city කියන එකේ කලර් එක black නේද? ඒ කියන්නේ ඒකෙන් බලන්නකො නැත්තම් ඔන්න white වෙන්න පුළුවන් නේද? අනිත් ඒවාගේ දැන් මේ ලන්ඩන් පැරිස් ටෝකියෝ බලන්නකො ඒවා white වෙලානේ. හැබැයි මේකේ black වෙලා තියෙන්නේ මේ black එක නිසා. හරි. ඊට පස්සේ padding එක 40යි align center. බලන්න align center නිසා තමයි මේ නේද? මේ tag එක අපි division එකක් විදිහට තියෙන්නේ මේ. ඒ division එකේ මැද තමයි my city කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මෙන්න මෙතන division එකේ මැද තමයි my city කියන එක ඇවිල්ලා තියෙන්නේ. වැඩේ හරි එතකොට. ඒක හරිනේ. එහෙනම් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊළඟට H2 ක්ලාස් එකක් තියෙනවා මෙන්න මෙතන. මේ තියෙන්නේ. මේකේ H2 class city. අන්න එතනදී ක්ලාස් එකක් අරන් දෙන්නේ. කලින් එකේ ගත්තේ ID එකමයි header කියන එකනේ. දැන් මේකේ ගන්න මෙන්න මේ ක්ලාස් එකේ details ටික. මෙන්න මේ ටික. ක්ලාස් එකේ තියෙන ඒවා ටික. එහෙනම් මොකක්ද ඒක? background color එක නේද? ටොමැටෝ කලර් එකක්. මම හිතන්නේ ලා තැඹිලි පාටකට හුරු පාටක් මේකේ තියෙන්නේ නැත්තේ ටොමැටෝ කලර් එකක් කියන්නේ ඒකයි. ඊට පස්සේ කලර් එක white. white කියන්නේ බලන්න ලන්ඩන් කියන වචනේනේ මේකේ ඇත්තටම එන්නේ.
නේද? මේ බලන්න මෙයානේ එන්නේ ලන්ඩන් කියන වචනේනේ. බලන්න ඒක white විදිහට තියෙන සුදු පාටයි. ඊට පස්සේ පැඩින් එක 10යි. PX විදිහට තියෙනවා. ඒ විදිහට තියෙනවා. පුතේ මොනවා හරි අපහැදිලිමක් කර තියනවද? ආව් මේ මට මේ ප්‍රශ්නයක් අහලා තිබ්බ ඒක දැන් දැක්කේ මේ මොකද්ද සර් කෝල් ස්පෑම් කරපුවාම data එක default තියෙන්නේ left align එකේද? සාමාන්‍යයෙන් default left align තමයි එන්නේ table එකක data. ඒ නිසා ඒක එහෙම වෙලා තියෙන්නේ. center වලට එන්නේ නැහැ. කෝල් ස්පෑම් කරපු data එකේද? එහෙම දහන්නේ. මේ තියෙන්නේ මම පෙන්නන්නම් චුට්ටක් ඒක ප්‍රශ්නේ දැක්කේ දැන් චුට්ටක් පරක්කු වෙලා. හරි. මම පොඩ්ඩක් පෙන්නන්න. කෝල් ස්පෑම් එකට අදාළව මං හිතන්නේ ඔයාලා අහනවා ඇත්තේ data එකද කෝල් ස්පෑම් කරපු වචනේද දන්නේ නැහැ චුට්ට මම දෙකම කියන්නම්. සාමාන්‍යයෙන් මෙතන කෝල් ස්පෑම් කරාට පස්සේ මෙන්න මේක නම් මේ වචනේ නම් මේ වචනේ නම් වෙන්නේ ටෙලිෆෝන් කියන එක. හරිද? ඒක සෙන්ට එන්නේ. හරිද? ඒක සෙන්ට එනවා. මොකද සාමාන්‍ය ටේබල් එක බෙදෙන විදිහත් එක්ක ඒක සෙන්ට ගන්නවා. ඊට පස්සේ තමයි මෙන්න මේගොල්ලෝ එන්නේ. data එක දානවනේ. data එන්නේ මේ left එකට. ඒ කියන්නේ වමට බරව තමයි data ටික එන්නේ. ටෙලිෆෝන් නම්බර එක නම ඒ දේවල් ටික. ඒක ඩිෆෝල්ට් එන්නේ එහෙම තමයි. මේ ටික තියෙන්නේ බලන්නකෝ. මෙන්න මේ ටික. හරි. මෙන්න මේ ටික. ඕකේ. මම හිතන්නේ ඒකත් දන්නේ නැහැ ඇහුවේ. ඔව් ඔව් ඔව්, හරි. හෙඩර් එක සෙන්ට කියන්නේ අර කොල් ස්පෑම් වෙන එක සෙන්ට පුතේ. ඩේටා එක ලෙෆ්ට් හරි. හරි හරි හරි. ඕකේ. මම මේ මෙසේජ් එක දැන් දැක්කේ චුට්ටක් සෝරි. ඕකේ. ඊට පස්සේ පල්ලෙහාට යමු අපි ආයි කතා කර කර ඉඳපු තැනට. යස්. ඕකේ. එතන. හරි ඊට පස්සේ බලන්නකෝ මේ ඒ විදිහට ක්ලාස් එක සිටිස් කියලා දුන්නා ලන්ඩන් කියලා. එතකොට මේකට අදාළ විස්තර ටික තමයි එන්නේ. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ටොමැටෝ. ඊට පස්සේ කලර් එක white. ඒ කියන්නේ ෆොන්ට් කලර් එක white වෙනවා. පැඩින් එක 10ක් වෙනවා. පැඩින් එක ගැන එහෙම කතා කරන්නම් බුදේ ඉස්සරහට අපිට පැඩින් වලදී කතා කරන්න තියෙන විස්තරයක්. ඒකත් එක්ක මම එකවරම කතා කරන්න. හරි. ඔන්න ඔය විදිහට ඒ ටික ගත්තා. ඊළඟ කාරණේ මොකද්ද? මෙන්න මේක. තව එක ඔය පැරිස් කියන එකට අදාළවක් තියෙනවා. තව නෝමලි එකක් තියෙනවා. මෙන්න මේක P tag එක ඔයා බලන්නකෝ. නෝමල් තියෙන P tag එක. ඒකට ඔය කිසිම දෙයක් අදාළ නැහැ. ඒ කියන්නේ ඒකට මේ P tag එක ඇතුලේ ක්ලාස් එකක්වත් ID එකක්වත් රන් වෙන්නේ නැහැනේ. ඒ නිසා normally London is the capital of England කියලා තියෙනවා. ඒකේ මුකුත් වෙන්නේ නැහැ. මෙන්න මේ කොටස මං හිතන්නේ. ඔන්න ඔය තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඔයාලගේ ටියුට් එකේ නම් පැහැදිලිවම ඇති. ඔන්න ඔය කොටසේ කිසිම ID එකක්වත් ක්ලාස් එකක්වත් රන් වෙන්නේ නැහැ. ඒකට සම්බන්ධතාවයක් නැහැ. හරි. ඒකට සම්බන්ධතාවයක් නැහැ. ඒවා වැඩ කරන්නේ නැහැ ඒකෙදී ඈ. මොකද ඒකට ක්ලාස් එකක්වත් ID එකක්වත් දීලා නැහැ. ඊළඟ එක බලන්නකෝ. මෙන්න මේ H2 එකේ ක්ලාස් එක City Paris. ඒකට තියෙනවා. මොකද ඒකේ ක්ලාස් එකනේ අරන් තියෙන්නේ. එතකොට මේ මෙන්න මේ කොටසේ තියෙන දේවල් ටික තමයි ටොමැටෝ එක, white එක සහ 10යි පික්සල් එක එන පැඩින් වලට එනවා. හරි ඊට පස්සේ ඊළඟ පීටැග් එකටත් අදාළ නැහැ. ඒකෙත් කිසිම දෙයක් රන් වෙන්නේ නැහැ. ඔය කියන දේවල්. ඒ කියන්නේ කිසිම දෙයක් රන් වෙන්නේ නැහැ කියන්නේ ඔය ක්ලාස් එක හෝ ID එකේ තියෙන දේවල් රන් වෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත H2 එකක් තියෙනවා. ඒක ක්ලාස් එක තමයි අරන් තියෙන්නේ. බලන්න ඒක ටෝකියෝ කියන මෙන්න මේ කොටසට අයිති වෙන්නේ නේද? මෙන්න මෙතන කොටස. ඒ කොටස ඒකට භාවිතා වෙනවා. මොකද්ද ක්ලාස් එකේ තියෙන ඩීටේල්ස් ටික අර ටොමැටෝ කලර් එකයි white එකයි 10යි පික්සල් එකයි. හරි පැඩින් එක ඒ ටික එනවා. මේ විදිහට මේ සිටි ක්ලාස් එකට අදාළව තමයි මෙතන මේ ස්ටයිල් ටික අවිල්ලා තියෙන්නේ. මේ ටිකේම පළවෙනි එකේ විතරයි ID එකට අදාළව දාලා තියෙන්නේ. එතකොට වාට ඔය දෙකම ක්‍රියාත්මක වෙන විදිය ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්නයි. හරි නේද? හරි මොන හරි තිබ්බොත් ගැටලුවක් තිබ්බොත් අනේ චුට්ටක් අහන්න මම බලන්නම් ඈ විට විට මම බලන්නම් මැසේජස් බලමු එතකොට මොන හරි තිබ්බොත් කතා කරමු හරි ඊළඟට මම මෙතන මේ පොඩි ෆ්‍රේම් එකක් ගැන කතා කරනවා 22 වෙනි එකේ මේ පොඩි දෙයක් කියන්න ඕනේ මෙතන මේ දැන් අපි කලිනුත් අපිට දැන් සෝරි අපිට පස්සෙත් ෆ්‍රේම්ස් ගැන කතා කරන්න තියෙනවා හරිද එතකොට ඒ ෆ්‍රේම් එකයි මෙන්න මෙතන යූස් කරන මේ i frame කියන ටැග් එකයි චුට්ටක් වෙනස් මෙතන මේ i frame කියන ටැග් එකක් තමයි මෙතන යූස් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක මේ iframe කියන ටැග් එකෙන් මේකෙනුත් පුළුවන් අපිට මෙන්න මේ වගේ
වෙබ් පිටුවක් ඇතුලේ අපිට ෆ්‍රේම් නිර්මාණය කරගන්න. නේද? රාමු කියලා අපි කියන්නේ. ඔන්න ඔය රාමු නිර්මාණය කරගන්න. එතකොට මේක iframes වලින් හදන එක. ඉන්නකො මම තව පෙන්නන්නම් පොඩ්ඩක් ඉස්සරහට යද්දී අපිට තව frames use කරන තරක් තියෙනවා. නැත්තම් ඕකයි ඔය ටික පටලගත්තුත් අපරාධනේ. ඒ නිසා මම පොඩ්ඩක් පෙන්නන්නම්. මෙතනත් frames පුළුවන්. ඒක වෙනයි. එතන රාමු එක පොඩ්ඩක් වෙන විදිහකට ක්‍රියාත්මක වෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මෙතන. මෙතන iframes කියන ටැග් එක නෙමෙයි frame කියන ටැග් එකෙන් තමයි මේක කරන්නේ. මෙතනදී කරන්නේ වෙබ් පිටුව සම්පූර්ණයෙන්ම රාමු වලට වෙන් කරගන්න එකක්. frames වලට වෙන් කරගන්න එකක්. මෙන්න මේක. මේ තියෙන ටැග් එක frame කියන ටැග් එක. හරිද? ගොඩක් වෙලාවට frame කියන ටැග් එක නෙමෙයි අතන frame set කියලා තමයි අපි ওই ටැග් එක use කරනවා frame set කියන ටැග් එකෙන්. ඒ ටැග් එක ඇතුලේ තමයි අපි frames වෙන් කරගන්නේ. මම කියන්නම් ඒක. basically frame කියන ටැග් එක frame set කියන ටැග් එක ඒක ඇතුලේ frames create කරගන්නවා. ඒක අපි බලමු. ඒක පැහැදිලි කරන්නම්. එතකන් අර iframe කියන මූලික අවස්ථාවක් තියෙනවා frames සදාගන්න පුළුවන් තව විදියක්. ඒකට අපි යමු චුට්ටක්. හරිද? ක්‍රම දෙකක් ඉතින්. iframe වලිනුත් frame හදාගන්න පුළුවන්. frame set කියන එකනොත් පුළුවන්. ගොඩක් කලාට ඔය ෆ්‍රේම් සෙට් කියන එකෙන් තමයි අපි වෙබ් පිටුව කොටස් වලට කඩාගෙන ෆ්‍රේම්ස් හදාගන්නේ. මේක නිකන් බැරි වෙලාවත් ඇහුවොත් කියලා මතක තියාගන්න තමයි. හරි එහෙනම් ඔන්න අපි iframe කියන ටැග් එක යූස් කරලා ෆ්‍රේම් එකක් ක්‍රියේට් කරලා තිනවාට පේනවා ඇති මෙතන. මේකේ නම් මුකුත් ඇත්තටම නැහැ. හිස් ෆ්‍රේම් එකක් වගේ දාලා තියෙන්නේ. මේකේ ෆොටෝ එක ලෝඩ් වෙන්නත් දාලා නැහැ. ඒ නිසා ෆොටෝ එක පෙන්වන්නෙත් නැහැ. තියෙන ෆොටෝ එකක් නෙමෙයි නිකන් එකක් දාලා තියෙන්නේ. හරි කොහොම හරි කමන්නේ අපි බලමු මේ මෙන්න මේ විදිහට iframe කියන ටැග් එක. හැබැයි මේ iframe කියන ටැග් එක දාලා පොඩි ස්පේස් එකක් තියෙන්න ඕනේ. මෙතන ටයිපින් වලදී මේ ස්පේස් එක ඇවිල්ලා නැහැ. නමුත් ස්පේස් එකක් තියෙන්න ඕනේ. ස්පේස් එකෙන් පස්සේ තමයි src කියන හරිද මේවට පේනවාදී src කියන උපලක්ෂණය ඇට්‍රිබියුට් එක තියෙන්නේ. ඒකේ දාලා තියෙනවා. ඒකේ රාමුවේ අඩංගු විය යුතු කරුණු මොනවද කියන එක. නේද? ඒ කියන්නේ වෙබ් පිටුවේ නේද? ඒ අදාළ වෙබ් පිටුවක් හරි ඉමේජ් එකක් හරි මොකද්ද තියෙන්නේ කියන එක. අන්න ඒක තමයි මෙතෙන් දාන්නේ. දැන් මෙතන නම් ඇත්තටම දාලා තියෙන්නේ image html කියලා නේද? මොකක් හරි වෙබ් පිටුවක නමක්. ඒතර ඒ වෙබ් පිටුව තමයි මේකට ලෝඩ් වෙන්න ඕනේ නේ. ඒක තමයි කියලා තියෙන්නේ. නමුත් එහෙම වෙබ් පිටුවක් නැතුව හරි නේද? එහෙම ලෝඩ් වෙලා නැහැ පේන විදිහට ඒක ගැටලුවක් නැහැ. අපි ඒක ඒ ගැන නෙමෙයි ඇත්තටම කතා කරන්නේ ලෝඩ් වෙන එක තිබ්බොත්නේ වෙබ් පිටුවක් ක්‍රියේට් කරලා තිබ්බොත්නේ සමහරවිට මේක මම නිකන් දාන්න නැත්තේ දැන් ලෝඩ් වෙලා නැහැ නමුත් ඔය විදිහට iframe එක ක්‍රියේට් කරලා අපිට src වලින් image එකක් වුණත් එහෙම නැත්නම් මේ වගේ html page එකක් වුණත් එහෙමත් නැත්නම් table එකක් හදලා තියෙනවා නම් මොනවා හරි දේවල් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. හරි. අපි බලමු මේක ඊට පස්සේ name එකක් දෙනවා. ඒ කියන්නේ මේ රාමුවට හඳුනා ගන්න නමක් දෙන්න ඕනේ. දැන් අපි රාමු ගොඩක් use කරනවා කියන්නේ වෙබ් පිටුවක් තුල. එතකොට අපිට ඒක හඳුනා ගන්න බෑනේ මේ රාමුව මොකද්ද මේ රාමු මොකද්ද කියලා. එහෙම වෙන් කර හඳුනා ගන්න යුනික්ලි හඳුනා ගන්න අපි ඒකට නමක් දෙනවා. දැන් මෙතන name එක දීලා තිනවා iframe A කියලා. තව ෆ්‍රේම් එකක් තිබ්බ කියන්නකො මේ වගේ එකක් මේ පැත්තකින්. අපිට දෙන්න පුළුවන් iframe B. තව එකක් තිබ්බොත් iframe C, iframe D. ඒ විදිහට අපිට අනන්‍යව හඳුනා ගැනීම සඳහා දෙන්න පුළුවන් අකයක්. හරි. ඊට පස්සේ ওই විදිහට දීලා හරිද? මෙන්න මේකේ අපි iframe කියන ටැග් එක ක්ලෝස් කරලා තියෙනවා. එතකොට දැන් රාමුවක් හදලා රාමුව ඇතුළට දාන්න ඕනේ මොනවද කියලා ඒ දේවල් ටික දාලා ඊට පස්සේ රාමුව ඇතුලේ ක්ලෝස් කරලා තියෙනවා රාමුව. හැබැයි අපිට පුළුවන් මෙන්න මේ ඕපන් කරපු එකේ බ්‍රැකට් එකේ ඕපන් කරේ ඊට පස්සේ මෙතන ක්ලෝස් කර බ්‍රැකට් එක තියෙන්නේ. ඔය අතරතුරේ වාට ඕන දෙයක් ලියන්න පුළුවන්. පැරග්‍රාෆ් දාන්න පුළුවන්, හෙඩින්ස් දාන්න පුළුවන්, ටේබල් ඇඩ් කරන්න පුළුවන්. ඒ ඔක්කොම මෙන්න මේ රාමුව ඇතුළට එනවා. iframe එක ඇතුළට එනවා. හරි. ওই විදිහට අපිට normally iframe එකක් දෙන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. එහෙනම් ඔතනින් පස්සේ ඇත්තටම මේ color combination ටිකක් තියෙන්නේ color code එකක්. මේ color code එක දිහා බැලුවොත් ඔයාලට පේනවාද colors වල නම් ටිකක් මෙතන තියෙනවා. හරිද? ඒ වගේම මේ මෙතන තියෙනවා colors වල code එකක් hexadecimal විදිහට. ඒ කියන්නේ 16 පාදයට නේද? 16 පාදෙට තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන කලර්ස් වල පාට තියෙනවා. මේ පාට නම් ඉතින් එහෙම කලර් එකක් අපිට හොයාගන්න පේන්නේ නැහැ ඉතින් හරියට. නමුත් ඇත්තටම අපිට මොනවා හරි එක්කට පොතේ කලර්ස් ඇඩ් කරනකොට ඇඩ් කරන්න පුළුවන් ක්‍රම විදිහක් ක්‍රම කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි කලර් එකේ නම දෙන්න පුළුවන්. හරියටම ඔන්න කලර් එකේ නම දෙනවා. නම මෙන්න මේකයි කියලා නමක් දෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ප්ලවුඩ බ්ලූ ඊට පස්සේ පින්ක් කලර් එක රෙඩ් කලර් එක නේද? මොනවා හරි කලර් නේම් එකක් දෙනවා. අපි දන්න කලර් නේම් එකක් දෙනවා. අපිට ඕනේ කලර් නේම් එක. එහෙම නැත්තම් දෙන්න පුළුවන් අපිට හෙක්සාඩෙසිමල් නම්බර් එකක් විදිහට. 16 පාදේ
නේද? ඔය දාලා තියෙන්නේ නේද? FA B072 ගා කොහොම දාලා තියෙන්නේ ඈ ඒ විදිහට දෙන්න පුළුවන් හැෂ්ටැග් එකත් එක්ක හෙක්සාඩෙසිමල් නම්බර් එකක් විදිහට කලර් කෝඩ් එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් RGB කලර් කෝඩ් එකෙන් දෙන්න පුළුවන්. ඕකත් සම්මත කෝඩ් එකක්. RGB කලර් කෝඩ් එක. R කියන්නේ රෙඩ් කියන එක, G කියන්නේ ග්‍රීන් කියන එක, B කියන්නේ බ්ලූ කියන එක. ඔන්න ඔය කලර්ස් තුනේ කම්බිනේෂන් එකකින් දෙන්න පුළුවන්. ඔය කලර්ස් තුනේ කම්බිනේෂන් එක වෙන්නේ ඔක මං ඉස්සරහදී කියලා දෙන්නම් කොහොමත් ඔය කලර්ස් වල කම්බිනේෂන් එක යන විදිය ගැන පොඩි රේට් එකක් කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ බිංදුවේ ඉඳලා 255 දක්වා තමයි තියෙන්නේ. හරියට නෙට්වර්කින් වල වගේ. බිංදුවේ ඉඳලා 255 දක්වා. ඒ කියන්නේ බිංදුව කියන්නේ කලර් එකේ අඩුම තැන. ඒ කියන්නේ මොන හරි කලර් එකක් දැන් ওই කලර් කම්බිනේෂන් කලර්ස් තුනක් තියෙනවානේ. RGB කියන කලර්ස් තුන. ඔය කලර්ස් තුනේ යන්න පුළුවන්. එක කලර් එකක් බිංදුවේ ඉඳලා 225 255 දක්වා. අනිත් කලර් එකත් බිංදුවේ ඉඳලා 255 දක්වා. හරිද? චුට්ටක් ඉන්න එක කලර් එකේ මේ අංකෙ මං කියන්නම් හරියටම මේ තියෙන්නේ. RGB වල මේන් බලන්න RGB වල බිංදුවේ ඉඳලා ඔයාලට පේනවා ඇති බිංදුවේ ඉඳලා 255 දක්වා තමයි යන්නේ. RGB කියන එකේ තේරුම මම අර කිව්වේ red green blue කියන එක. හරිද? එතකොට ඔය විදිහට දෙනවා. red එක green එක blue කියන එක. හරිද? sorry black කියන එක. red green black කියන එක. එතකොට මේ කලර්ස් ටික යනකොට ඒ කලර් තුනේ දැන් මේකේ පළවෙනි එකේ මේ බිංදුව තියෙන්නේ. එතකොට අපි හිතනවා red වල බිංදුවයි. දැක්කද? red වල බිංදුවයි. green වල sorry මේ රෙඩ් වල බිඳුවයි ඊට පස්සේ ග්‍රීන් වල බිඳුවයි ඊට පස්සේ මෙතන තියෙනවා බ්ලැක් එකේ බිඳුවයි. එතකොට මෙතනින් ඇත්තටම හැදෙන්නේ සම්පූර්ණයෙන්ම බ්ලැක් කියන කලර් එකක්. ඊට පස්සේ මෙතන තියෙන්නේ 225 sorry 255යි 255යි 255යි. ඒ කියන්නේ යන්න පුළුවන් උපරිම රේන්ජ් එක තමයි අවම රේන්ජ් එක බිංදු 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 උපරිම රේන්ජ් එක 255 255 255. අඩුම රේන්ජ් එකෙන් බ්ලැක් කලර් එකත් වැඩිම රේන්ජ් එකෙන් වයිට් කලර් එකත් හැදෙනවා. අතරමැද වෙනස් කර කර මේ තුන වෙනස් කර කර අපිට ඕනි කලර් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ඒක චුට්ටක් මම ගත්තේ අර කලර්ස් ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕන නිසා එතන. හරි. එතකොට ඔන්න ඔය විදිහට පුතේ කලර්ස් ආකාර තුනකින් අපිට වෙබ් පිටුවක් තුළට කලර්ස් ඇතුළත් කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ 22ක් අපි කතා කරා මේ පළවෙනි කොටසේ. අපි දෙවෙනි කොටස විදිහට ඊළඟට කතා කරමු. දෙවෙනි කොටස විදිහට අපි කතා කරමු. මෙන්න මෙහෙම 23 ඉඳලා හරි ඒ කියන්නේ 23 වෙනි වෙබ් පිටුවට අකුරු සඳහා යොදන නේද ෆොන්ට් සයිස් එක සැකසීම ඔය වගේ කාරණයක් සඳහා අපි එතන ඉඳලා කතා කරගෙන යනවා. මේ පොඩි දෙයක් අහලා තිනවා මේ i frame එකයි ඔව් yes i frame එකයි frame set එකයි. දැන් මේ i frame එකේ පුතේ මෙහෙමයි කතාව. i frame එකේ වෙබ් පිටුවකට අපිට එක ෆ්‍රේම් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක ෆ්‍රේම් එකක් හෝ නේද අවස්ථානුකූලව ෆ්‍රේම් කීපේ තැන් තැන් වල අපිට ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අර අපි කලින් කතා කරපු විදිහට වෙබ් පිටුවේ තැන තැන ඇඩ් කරන්න පුළුවන්. හැබැයි ෆ්‍රේම් සෙට් එකේදී වෙන්නේ මේ ෆ්‍රේම් සෙට් එකේදී වෙන්නේ මුළු වෙබ් පිටුවම අරගෙන කොටස් වලට කඩා ගන්නවා. හරිද? එතන කරන්නේ වෙබ් පිටුව ෆ්‍රේම් කරන එක මිසක් හරිද? අලුතින් ෆ්‍රේම් එකක් අපි ගෙනල්ලා දානව නෙමෙයි. ඒ කියන්නේ වෙබ් පිටුව ෆ්‍රේම් කරන එකයි වෙන්නේ. ෆ්‍රේම් සෙට් එකකින් වෙන්නේ වෙබ් පිටුව ෆ්‍රේම්ස් වලට කඩා ගන්නවා. අරගෙදි වෙන්නේ මොකද්ද? i ෆ්‍රේම් එකේදී වෙන්නේ වෙනම ෆ්‍රේම් එකක් ගෙනල්ලා වෙබ් පිටුව ඇතුළට දා ගන්නවා. ඒ කියන්නේ වෙනම ෆ්‍රේම් එකක් නේද? වෙනම ෆ්‍රේම් එකක් ඇවිල්ලා වෙබ් පිටුව ඇතුළට දා ගන්නවා. එතකොට එතනදී මේ කාරණේ චුට්ටක් වෙනස්. ඔයාලට ෆ්‍රේම් සෙට් එකත් එක්ක කතා කරද්දී ඕක පැහැදිලි වෙයි ගොඩක්ම. මෙතනදී i ෆ්‍රේම් එකේදී පැහැදිලිව වෙලා තියෙන්නේ මේ බලන්නකෝ. මෙන්න බලන්න. ඔයාට මේ ඔයාගේ වෙබ් පිටුවට මේ ෆ්‍රේම් එකක් ඇවිල්ලා මේ විදිහට දැල්ලා. හැබැයි ෆ්‍රේම් සෙට් එකේදී වෙන්නේ කොහොමද? මේකෙදි කියනවා මේ ඔයාගේ වෙබ් පිටුව එක්කෝ තිරස්ව හෝ සිරස්ව ෆ්‍රේම්ස් වලට කැඩෙනවා කියලා. ඒ කියන්නේ මෙහෙම මුළු වෙබ් පිටුවම ගත්ත කියන්නේ ඒකෙන් මෙන්න මෙහෙම එක ෆ්‍රේම් එකක් මේ විදිහටම එකයි. ඊට පස්සේ ඊළඟ ෆ්‍රේම් එක මෙතිල්ලා ඔන්න ඔය විදිහට දෙකයි. ඕම ඔහොම දෙකක් කරනවා කියන්නේ ඔන්න ෆ්‍රේම් දෙක කරගන්න. ඒක ෆ්‍රේම් සෙට් වලින් කරන්නේ. ඒ කියන්නේ තනි වෙබ් පිටුව Tamanට අවශ්‍ය පරිදි ෆ්‍රේම්ස් කරනවා. ඒක තිරස් වෙන්නත් පුළුවන් සිරස් වෙන්නත් පුළුවන්. කොලම්ස් ඉදිරි වෙන්නත් පුළුවන් මේ විදිහට මෙහෙම රෝස් ඉදිරියත් පුළුවන්. එකයි. හරි. ඊට පස්සේ ඊළඟ එක දෙකයි. ওই විදිහට කඩා ගන්නත් පුළුවන්. ඒතකොට ඒ කියන්නේ ෆ්‍රේම් සෙට් එකේදී. i ෆ්‍රේම් එකේදී කියන්නේ මේ වගේ Tamanට අවශ්‍ය තැනකට ෆ්‍රේම් එකක් ගෙනලා දාගන්න එක. ඒ කියන්නේ අර මේක වෙන් කරගන්නවා නෙමෙයි ඇත්තටම ෆ්‍රේම් එකක් ගෙනලා දාගන්නවා. එච්චරයි. ඒ කියන්නේ වෙබ් පිටුව වෙන් කරා නෙමෙයි මේ කරලා තියෙන්නේ නිකම්ම ෆ්‍රේම් එකක් දාගත්තා. හරි.
බලන්න පොඩි අදහසක් ඒ වාට දෙකම කතා කරාට පස්සේ ඔක පැහැදිලි වෙයි හරියටම. දැනට තාම එකයිනේ අපි කතා කරේ මෙතන. හරි ඕකේ එහෙනම් අපි ටට්ටක් ගාලා ඊළඟ කාරණා ටික කතා කරමු 23 වෙනි එකේ ඉඳලා. මේකේ විශේෂත්වය තියෙන්නේ මොකක්ද දන්නවද? මේකෙදි අපි කලින් කතා කරපුවම තමයි හැබැයි අර එකිනෙකට වෙනස් නේද? එකිනෙකට වෙනස් ටැග්ස් ගැන අපි චුට්ටක් කතා කරනවා මෙතන. ඒ කියන්නේ අර කලින් කතා කරපුවත් එක්කම නැවත ටග් ගාලා ඒ ටැක්ස් ටික වෙන් කරගෙන කතා කරනවා. අපි මේ වැඩේ කරමු. වෙබ් පිටුවක අකුරු සඳහා යොදන ෆොන්ට් සයිස් එක සැකසීම. ඒ කියන්නේ අපිට අක්ෂරවල තියෙන ප්‍රමාණය වෙනස් කරන්න. අපි දැන් ওই හෙඩර් ටැග් එක දාලත් අක්ෂරවල නේද? ඒ කියන්නේ H1, H2, H6 වෙනකල් තියෙන්නේ. ඒකෙනුත් සයිස් එක වෙනස් කරනවා තමයි. හැබැයි අපිට එතනදී සයිස් රේන්ජ් 6යිනේ තියෙන්නේ. ඊටත් වඩා අපිට අවශ්‍ය විදියට වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. ඒකට අපිට පුළුවන් ෆොන්ට් කියන ටැග් එක යූස් කරලා සයිස් කියන ඇට්‍රිබියුට් එක යටතේ අගයන් ලබා දීලා ඕනේ තරම් වෙනස් කිරීම වලට භාජනය කරන්න. මේ දාන්න මේ දාලා තියෙන එහෙම එකක්. ෆොන්ට් කියන ටැග් එක සයිස් කියන ඇට්‍රිබියුට් එක 6 කියන වැලියු එක දාලා තියෙනවා. ඒ වගේම ඒක සාමාන්‍ය නිකන් අංකන ක්‍රමයකින් දීලා තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා ඔයාලට පුළුවන් ඊළඟ එකත් බලන්න එහා පැත්තේ තියෙනවා p tag එකටම දීලා තියෙනවා. ෆොන්ට් කියන ටැග් එක හරි ස්ටයිල් එක දාලා තියෙනවා CSS inline එකක්. ඊට පස්සේ ෆොන්ට් සයිස් කියලා නේද? ෆොන්ට් සයිස් මෙතන එන්න ඕනේ මෙන්න මෙහෙම ෆොන්ට් සයිස් 32. මෙතන මේ සමාන ලකුණු වගේ දන්න වැටලා තියෙන්නේ ඒක 32 එන්න ඕනේ. 32 ඊට පස්සේ 50යි pt පික්සල් සෝරි මේ මොනවද කියන්නේ මේ ඉන්චස් වලින් දීලා තියෙනවා. හරි. ඒ විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ ඔය ආකාර දෙකක් සයිස් එක දෙන්න පුළුවන්. එකක් මේ විදිහට දෙන්න පුළුවන්. අනිත් එක මේ වගේ ඉන්චස් වලින් අපිට දී ගන්න පුළුවන්. හරි. ඕකේ. ඊළඟට බලන්න අකුරු තද වර්ණ ගැන්වීම හේවත් බෝල්ඩ් කිරීම සම්බන්ධව තියෙනවා. බෝල්ඩ් කරන එක ගැන. ඇත්තටම මේකේ ඉඳන් දන්න වැදිනේ තව ටැග් එකක් තියෙනවා ස්ට්‍රෝං කියලාත්. මේ බෝල්ඩ් ටැග් එකනොත් පුළුවන්. ඔයාලට අවශ්‍ය තද පැහැ ගන්නවන්න ඕන අක්ෂර කාණ්ඩය මැදි කරගෙන මේ මැදි කරගෙන බෝල්ඩ් ටැග් එක දාන්න ක්ලෝස් and open ටැග් එක. ඒතර ඒ ටික තද පැහැ ගන්න ස්ට්‍රෝං ටැග් එකනොත් වෙන්නේ ඒකම තමයි. ඊළඟ එක අකුරු වැලකිරීම හේවත් ඉටලි කරන එක. මේකට අපි ප්‍රධාන වශයෙන් මෙතන දෙකක් යූස් කරනවා. අපි දාලා තියෙනවා ඔයාලට මතක ඇති අපි කතාත් කරා මේක ගැන i tag එක ඉටලික් කරන එකයි emphasize කරන එකයි මේ දෙකේම වෙන්නේ එකම දේ තමයි ඇලකුරු කිරීම ප්‍රශ්නයක් නැත. ඊට පස්සේ යටිකුරු නේද යටි ඉර ඇඳීම ඔයාලට මතක ඇති underline කියන එකයි u tag එක කියන්නේ ඊළඟ එක තමයි ins කියන tag එක අපි මේ දෙකම use කරා නේද? ඒ දෙකම ගැන අදහසක් අපිට තියෙනවා. එතකොට අපිට අවශ්‍ය වචනයට දෙපසින් closing and opening tag එක දාලා අපිට ওই විදිහට underline එකක් ගන්න පුළුවන් ins එකෙනුයි u tag එකෙනුයි. හරි ඊළඟ එක තමයි අකුරු ස්ථානගත කිරීම. ඒකට අපි use කරන්නේ align කියන එක. align කියන නේද? attribute එකක්. ඒක tag එකක් නෙමෙයි. ඔයාලට කැමති tag එකක් ඇතුලේ මේ align කියන attribute එක use කරන්න පුළුවන්. ඒකේ තියෙන values තමයි center, right, left, top, down වගේ නේද? මොකක්ද කියන්නේ? එකෙලි කිරීම සම්බන්ධව තියෙන values ටිකක් අපිට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැත. හරි. ඒ වගේම ඊට පස්සේ 28 වෙනි එක බලන්න මේවා දන්න දේවල් නිසා මම චුට්ට ඉක්මනට කතා කරනවා. යටිකුරු කිරීමයි යටින් පහලින් පෙන්වීම කියන එක යටිකුරු කිරීම සහ උඩුකුරු කිරීම නේද? වචන හෝ අකුරු නේද? උඩකුරු පෙන්වීම. ඔකට අපි යූස් කරනවා යටිකුරු කරන එකට අපි පාවිච්චි කරනවා සුබ් එක. සෝරි සබ් එක. උඩුකුරු කරනකොට අපි සුබ් එක පාවිච්චි කරනවා. සුබ් පැන්ස් නේද? සබ්බැන් සුප් එක. හරි. ඕකේ. ඒකත් මං හිතනවා එච්චර අමාරු කොටසක් නෙමෙයි දන්නම කොටසක්. ඊට පස්සේ වෙබ් පිටුවකට අඩංගු අකුරු වර්ගය වෙනස් කිරීම අපි ඔකට කියනවා ෆොන්ට් ෆේස් එක වෙනස් කරනවා. නේද? සාමාන්‍යයෙන් අපි ස්ටයිල් එකක් දාද්දී නම් ෆොන්ට් ෆැමිලි කියලා කියනවා. මේකට අපි කියන්නේ ෆොන්ට් ෆේස් කියලා normally. හරි. බලමු. වෙබ් පිටුවේ විවිධ අක්ෂර වර්ග යොදමින් අලංකාර කිරීම සිදු කරන්න පුළුවන් කියන. එතකොට මේකට ඇත්තටම අපි HTML කෝඩ් එකක් නම් යූස් කරන්නේ අපිට ගත්ත හැකි මේ font කියන tag එක. ඊට පස්සේ face කියන attribute එක අරගෙන ඔයාලට දෙන්න පුළුවන් ඕනේ මොකද්ද value එක කියලා. ඒ විදිහට ගන්න පුළුවන් සාමාන්‍ය font කියන tag එකකින්. හැබැයි අපි font කියන tag එක ඇතුලේ අපි style එකක් යූස් කරොත් මොකද්ද වෙන්නේ? font කියන tag එක ඇතුලේ style එකක් දැම්මොත් ඉන්ලයින් එකක් අපි ස්ටයිල් කියලා දැම්ම කියන්න. එතකොට එන්නේ ෆොන්ට් ෆැමිලි 32 දාලා ඒරියල් කියලා දාන්න. ෆොන්ට් ෆැමිලි කියලා දාලා තමයි ගන්නෙ. හරි. ඊළඟට පින්තූරයක දිග හා පළල අවශ්‍ය පරිදි වෙනස් කිරීම ගැන කතා කරනවා.
මේකෙදි මේ සඳහා ප්‍රථමයෙන්ම පින්තූරයේ වෙබ් පිටුවට ඇතුළත් කළ යුතු එක හරි. මොකද දිගහපල්ල වෙනස් කරන්න අනිවාර්යයෙන්ම පින්තූරයේ වෙබ් පිටුව ඇතුලේ තියෙන්න බෑ. ඒ නිසා මුලින්ම අපි වෙබ් පිටුව ඇතුළත් කරන ඒ සම්බන්ධ දේ කතා කරලා එමු. ඒකට අපි දන්නවා image කියන tag එක use කරනවා. මේ බලන්න මෙන්න මේක tag එකක් tag ලකුණ දාලා තිබ්බේ නැතුණාට මේක ඇත්තටම tag එකක් විදිහටයි තියෙන්නේ මෙතනම image එක. ඊට පස්සේ src කියන attribute එක දානවා. මේකේ මේ දාලා තියෙන්නේ කොහොමද? මේ දාලා තියෙන්නේ path එක. ඒ කියන්නේ මේ ෆොටෝ එක තියෙන තැන. මට ඒක ගැන චූටි දෙයක් කියන්නම් කවුරු හරි දන්නේ නැති කෙනෙක්ට. ගොඩක් කට්ටිය මේ ගැන දන්නවා දැන් මේ වෙද්දින්. path එකක් අය use කරන්නේ. පාත් එකක් යූස් කරන්නේ අපි අපේ වෙබ් පිටුව අපි නිර්මාණය කරනවානේ. අපේ වෙබ් පිටුව නිර්මාණය කළා අපි තැනක සේව් කරනවානේ. ඒ සේව් කරන ෆෝල්ඩර් එකේම ඒ සේව් කරන තැනම ඉමේජ් එක තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. මෙයා පාත් එක දෙන්න ඕනේ නැහැ. හරිද? පාත් එක දෙන්න ඕනේ නැහැ. ඉමේජ් එකේ නම විතරක් දැම්මනම් ප්‍රශ්නයක් නැහැ ගන්නවා. හැබැයි ඉමේජ් එක තියෙන්නේ වෙන ෆෝල්ඩර් එක අපේ HTML ෆයිල් එක තියෙන වෙන ෆෝල්ඩර් එක. අන්න එහෙම ෆෝල්ඩර්ස් දෙක තියෙද්දි අපිට සිද්ධ වෙනවා පාත් එක දෙන්න. නැත්තම් එයා ඉමේජ් එක කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා අපිට පාත් එක දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඔය දීලා තියෙන D new folder HTML නේද? ඔන්න ඔය විදිහට JPG ෆයිල් එක තියෙන්නේ ඔන්න ඔතනයි කියලා පාත් එකයි නේම් එකයි සියල්ලම දීලා තියෙනවා. හරි. ඊළඟට බලන්නකො මෙහි දිග පළල අවශ්‍ය පරිදි වෙනස් කිරීම කියන කාරණේ. හරි. මේකට නම් ඇත්තටම පාත් එකක් නැතුව නිකන් normally image එකේ name එක තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකේ තියෙන්නේ අදාළ HTML ෆයිල් එක තුලමයි කියලා හිතමු. හරි. ඔන්න image කියන tag එක ගත්තා, src කියන attribute එක ගත්තා, image.jpg කියලා image එකේ නම දැම්මා. width එක 150යි, height එක 200යි. ඒ කියන්නේ පළල 150ක් සහ නේද? එහෙම නැත්නම් උස 200ක් දක්වා ගිහිලා තියෙන මේ අංකණයක් දීලා තියෙන width එකටයි height එකටයි. අංකණයක් දීලා තියෙන අපිට ඒක ටෙස්ට් කර කර බල බල අපිට අවශ්‍ය පරිදි මේක විශාල කර ගැනීම හැකියාව තියෙනවා. හරිද? අංකයක් තමයි ඔය දීලා තියෙන්නේ මෙච්චර 150 200 ඒ විදිහට දාලා තියෙන්නේ. හරි. ඕකේ. ඊළඟ කාරණේ තමයි අපිට තියෙන්නේ වෙබ් පිටුවක් තුළ ඒ පින්තූර ස්ථානගත කිරීම. දැන් align කියන tag එක අපි දන්නවා. අපි පාවිච්චි කරලා තියෙනවා. හැබැයි පින්තූරයකටත් ඒක align කියන එක use කරන්න පුළුවන්. මොකද කරන්නේ? image src කියන එකේ දාලා තියෙන ඒ name එක දානවා. ඊට පස්සේ width එක දානවා, height එක දානවා. ඒ වගේම align කියන attribute එක අපිට use කරන්න පුළුවන්. value එක අපි දන්න center, left, right නේද? top down ඔය ඕන එකක් use කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ කොටස උගන්වන්න සහ මේ කොටස කියලා දෙන්න විතරයි මෙන්න මේක ඇත්තටම පාවිච්චි කරේ මේ එලයින් කියන කතන්දරේ කියලා දෙන්න. හරිද? මහ ලොකු දෙයක් නෙමෙයි ඉතින්. දන්නවා මේක. හරි. ඊළඟට 33 වෙනි එක පින්තූරයක් වඩා බෝඩර් එකක්. හරි. මම අර කිව්වේ අපිට බෝඩර්ස් ඕන ටේබල් එකකටත් බෝඩර්ස් ඕන වෙනවා නේද? එතකොට ටේබල් එක පේන්නේ. නැත්තම් ටේබල් එකේ මුකුත් පේන්නේ නැහැ. ටේබල් එකේ දත්ත ටික විතරක් පේනවා. ටේබල් එක කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා පේන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් අපි බෝඩර් එකක් දෙන්න ඕනේ. එතකොට මේ ඉන්න බෝඩර් එකක් දෙන තැනක්. ඒ නිසා අපි මේ පින්තූරයක් වටා බෝඩර් එකක් දෙන එක තමයි කතා කරන්න යන්නේ. පොඩ්ඩක් ෆ්‍රේම් එකක් නේද? නැත්තම් ෆ්‍රේම් එකක් නෙමෙයි. අතන මේකට කියන්නේ බෝඩර් කියන වචනේ තමයි ගැලපෙන්නේ. නේද? මොනවා හරි ෆොටෝ එකකට නේද වටේට ලයින් එකක් යවන්නනේ. ඒ ලයින් එකේ සයිස් එක තීරණය කරන්න ඒ දේවල් අපිට කරගන්න පුළුවන් අවශ්‍යතාවය මත. හරි. එතකොට මෙන්න බලන්න අනිත් දේවල් ටික නම් මම කතා කරන්න යන්නේ මේ ඉමේජ් ටැග් එකට අදාළව. මෙන්න මේකේ මෙන්න මේ බෝඩර් කියන එක තමයි මට කතා කරන්න ඕනේ. මේ බෝඩර් කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරලා මේකට ඔයාට අංකණයක් දෙන්න පුළුවන්. ඔයාට බෝඩර් එකේ සයිස් එක තීරණය කරන්න පුළුවන්. එක එක අගයන් දාලා බලන්න. එකේ ඉඳලා නේද? බිඳුව දන් දාන්න එපා. විතර බිඳුව කිව්වහම බෝඩර් එකක් නැහැ. ඒතර නැවත නෑ වගේමනේ වෙන්නේ. ඒ නිසා එකේ ඉඳලා ඔයාට වැඩි වෙන පිළිවෙලට දාගෙන බලන්න බෝඩර් එකේ සයිස් එක ඔයාට අවශ්‍ය ගන්නට එතකොට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ බෝඩර් 7 කියන්නේ කොච්චර සයිස් එකක්ද එහෙම කියන්න දන්නේ නැහැ. ඒ නිසා දාලාම බලන්න කොච්චර සයිස් එකකින්ද එන්නේ. එතකොට ඔයාට available සයිස් එකක් හදා ගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට වෙන් කරගන්න පුළුවන්. හදා ගන්න. හරි. ඊට පස්සේ 34 වෙනි එක වෙබ් පිටුවකට පසුබිම් පින්තූරයක් යෙදීම ගැන කතා කරනවා. එතකොට වෙබ් පිටුවකට පසුබිම් පින්තූරයක් යෙදීම නිකන් ටේබල් එකකට යොදනවවත් නේද? එහෙම නැත්නම් වෙනත් ෆ්‍රේම් එකකට යොදනවවත් නෙමෙයි මුළු වෙබ් පිටුවම යොදනවා. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. මුළු වෙබ් පිටුවටම යොදනකොට කොහොමද මේ ඉමේජ් එක ගන්නෙ? හරිද? ටිකක් ලොකු ඉමේජ් එකක් නම් තනි ඉමේජ් එකම සම්පූර්ණයෙන්ම වෙබ් පිටුව පුරා විහිදෙනවා. ප්‍රශ්නයක් නැහැ. තනි ඉමේජ් එකක් නම් නේද? ඒ කියන්නේ ලොකු තනි ඉමේජ් එකක් නම් කිසිම ගැටලුවක් නැත්තම් මුළු වෙබ් පිටුව පුරාම විහිදෙනවා. අවුලක් නැහැ. හැබැයි මෙහෙම වුණොත් ඒ කියන්නේ ඉමේජ් එක පොඩි. දැන් මොකද වෙන්නේ? මුළු වෙබ් පිටුව පුරාම මේක විහිදෙන්න පුළුවන්ද මේ පොඩි ඉමේජ් එකට? බෑ. එහෙම වුණොත් වෙන්නේ ඉමේජ් එක අර පොඩි පොඩි ස්ලයිසස් වලට මේවා වෙනවා. පොඩි පොඩි
ඒ කියන්නේ තනි තනි නේද කොටු විදියට අර නිකන් අර කීබෝඩ් එකේ කීස් තියෙන්නේ. අන්න ඒ වගේ නේද පුන පුනා නැගෙන කොටු විදියට අපිට නිරූපණය කරව ගන්න පුළුවන්. නැත්නම් ඕක තනි පිටුවක ඇදෙන්න ගියොත් එimhe ඉමේජ් එක චූටි නිසා රෙසලූෂන් වෙනස් වෙලා පැහැදිලි නැති වෙනවා නේද? එතකොට අපිට අර විදියට පොඩි පොඩි රූප විදියට සම්පූර්ණ වෙබ් පිටුව පුරාම විහිදවන්න පුළුවන්. කිසි ගැටලුවක් නැත. හරි. ඔන්න බලන්න ඒකට දාන කෝඩ් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ ටැග්ස් එකත් එක්ක මොන ටැග් එකත් එක්කද මේකේ දෙන්නේ බොඩි ටැග් එකට. මොකද බොඩි එකටනේ අපි මේ පසුබිම් පින්තූරයක් දාන්න යන්නේ. හරි. අන්න එතනදී අපිට දාගන්න පුළුවන් මේ විදිහට බොඩි ටැග් එක දැම්මා බෑග්ග්‍රවුන්ඩ් කියලා දාලා මේ බෑග්ග්‍රවුන්ඩ් කියලා දාලා ඔයාට තියෙන්නේ ඒ ඉමේජ් එකේ නේම් එක හෝ පාත් එක නේම් එක හෝ පාත් එක ලබා දෙන්න. එතකොට කෙලින්ම මුළු බොඩි ටැග් එකට නේද? නැත්නම් මේ මුළු ඉමේජ් මේ වෙබ් පිටුවේ නේද? සම්පූර්ණ බොඩි එකටම මේ ඉමේජ් එක ලෝඩ් වෙනවා කිසි ගැටලුවක් නැත. හරි. ඊට පස්සේ අවශ්‍ය දේවල් ටික මේ බොඩි ටැග් එක ඇතුළෙත් ඔයාට ඕන දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ. එතකොට ඒවා වැඩ කරගෙන යනවා. හරි. මෙන්න මෙතනදී මම කියන්නේ මෙතනට ඕන දේවලුත් දාන්න පුළුවන් ඈ. හරි. ඕකේ. ඊළඟට බලන්න මෙන්න මෙතනින් තමයි තවත් වෙනස් කාරණා දෙකක් කතා කරනවා. වීඩියෝ එකක් ඇතුළත් කරන එක නැත්නම් වෙබ් පිටුවකට කොහොමද අපි වීඩියෝ ෆයිල් එකක් දාන්නේ. සහ ඊළඟට ඔඩියෝ ෆයිල් එකක් දාන්නේ කොහොමද? ඔය දෙක අපි කතා කරමු. ඔය දෙක ටිකක් වැදගත් කාරණා දෙකක් නිසා. හරි. චුට්ටක් බලමු. වීඩියෝ එකක් දානකොට අර මූලික දේවල් ටික ඔයා මේ වෙනකොට දන්නවා මේ doc type HTML කියන්නේ මොනවාද නේද? ඒක ඇත්තටම ඔතන දාලා තියෙන්නේ විවරණයක් විදියටනේ නේද? මේ HTML ෆයිල් එක documentary ෆයිල් එකක් කියන එක දක්වන්න තමයි මෙහෙම දාලා තියෙන්නේ. ඊළඟට ඔයාලට පේනවද body tag එක ඇතුලේ තමයි ඔන්න ඔය කියන වීඩියෝ එක අන්තර්ගත කරන්න යන්නේ අපි. එතකොට මෙතන පළවෙනියෙන්ම ඔයාලට පේනවද මෙන්න මේ පොඩි විස්තරයක් තියෙනවා. මෙන්න මේක ඇත්තටම මේ වීඩියෝ එක ඇතුළත් කරන එකට දාලා දෙයක් නෙමෙයි ඈ. මේක නිකන් H1 tag එකක් දාලා තියෙනවා පොඩි description එකක් නේ. ඒ කියන්නේ වීඩියෝ එක ගැන පොඩි විස්තරයක් කියලා. ඒක වීඩියෝ ඇඩ් කරන කෝඩ් එකට දාලා නැහැ. හරි නිකන් එම දාලා තියෙනවා. නැත්තම් මෙලෝ දෙයක් නැතුව එකපාරම වීඩියෝ එකක් දාන එක ගැලපෙන්නේ නැහැ නේ. ඒ නිසා පොඩි විස්තරයක් දාලා තියෙනවානේ. ඊට පස්සේ තමයි වීඩියෝ එක එන්නේ. එතකොට මේ වීඩියෝ කියන වීඩියෝ එකක් ඇඩ් කරනකොට අපි යූස් කරන ටැග් එකේ නම තමයි අතරම වීඩියෝ කියන්නේ. වීඩියෝ කියන ටැග් එක තමයි අපි යූස් කරන්නේ. එතකොට අපිට ඕන වෙනව නේද? අපිට කොච්චර සයිස් එකක් ඕනද මේ? ඒ කියන්නේ මේ වීඩියෝ එක ප්ලේ කරනකොට සයිස් එක කොච්චරද? හරි. එතනදී අපි ඇත්තටම දෙන්නේ විත් එක විතරයි. එතකොට මේ විත් එකට ගැලපෙන විදිහට එයා හයිට් එක ඔටෝමැටික්ලි හදා ගන්නවා. ඔයා විත් එක නිකන් 600ක් දුන්නා කියන්නකෝ. එතකොට රෙසලූෂන් වලට ගැලපෙන විදිහට ඒ වීඩියෝ එකට මේ හානියක් නොවන විදිහට එයාගේ හයිත් එක නිර්මාණය කරගන්න. අපිට දෙන්න තියෙන්නේ විත් එක කොච්චරක්ද ඕනේ, පළල කොච්චරක්ද ඕනේ කියන එක විතරයි. එතකොට මේ කන්ට්‍රෝල්ස් කියලා දාලා තියෙනවා. ඒ කන්ට්‍රෝල්ස් වලින් අර අපි දන්න ඕනේ සාමාන්‍ය වීඩියෝ එකක් ප්ලේ වෙනකොට කන්ට්‍රෝල්ස් ටිකක් තියෙනවා කියලා ප්ලේ බටන් එකක් තියෙනවා නේද? සවුන්ඩ් එක අඩු වැඩි කරන්න බටන් එකක් තියෙනවා. ඊට පස්සේ තව ගත්තොත් මොකද්ද ස්ටොප් කරන ඒවා තියෙනවා. ඒ වගේ තියෙනවනේ. අන්න ඒ දේවල් ටික ඇඩ් වෙන්න තමයි ඔය කන්ට්‍රෝල්ස් කියලා දාලා තියෙන්නේ. එතකොට ඒ දේවල් ටික ඔක්කොම මේකේ ඔටෝමැටික්ලි ඇඩ් වෙනවා. අපිට මුකුත් කරන්න දෙයක් නැත. හරි. ඊට පස්සේ වීඩියෝ ටැග් එක ඇතුලේ ඔන්න වීඩියෝ එකේ ෆ්‍රේම් අවුට් එක අපි හදා ගන්නවා. කොහොමද විත් එක කොහොමද නේද කන්ට්‍රෝලින්ස් කොහොමද තියෙන්නේ කියලා. ඒ කියන්නේ මෙන්න මේක හැදෙනවා. මේ මෙන්න මේ ෆ්‍රේම් එක හැදෙනවානේ. ඒතර මේ වැඩ කරන එකට අතර ෆ්‍රේම් එකක් කියන්නේ මේ වීඩියෝ කියන නේද? මේ වීඩියෝ එක ක්‍රියේට් වෙනවා. හරි ප්‍රශ්නයක් නැහැ. වැඩේ තියෙන්නේ දැන් මොකද්ද ප්ලේ වෙන්න ඕනේ? ප්ලේ වෙන්නත් දෙයක් එපා. අන්න ඒ නිසා අපි සෝස් කියන නේද? ඔයා දන්න ඇති උතන පේන්නම දාලා තියෙනවා මේ සෝස් කියලා. මෙන්න මේ සෝස් කියන හරි ටැග් එක යූස් කරනවා. ඒකේ ගන්නේ සෝස් ටැග් එක SRC SRC එක ඇතුලේ තියෙන්නේ ඔයාගේ වීඩියෝ එකේ නේම් එක. වීඩියෝ එකේ නම. එහෙම නැත්නම් වීඩියෝ එක තියෙන තැනක් නම් තියෙන වීඩියෝ එකේ පාත් එක. එතනදී ඒ ටික දානවා මේකේ නම දිගයි. ඒ නිසා තමයි මෙන්න මේ විදිහට මේ online shopping tutorial part 4 නේද? ඔය විදිහට මම අතර මේක ඉන්ටර්නෙට් එකෙන් ගත්ත වීඩියෝ එකක්. ඒක නේම් එකත් ඒ විදිහටම තිබ්බ නිසා ඒ විදිහටම අරගෙන කොපි කරලා මෙතන රන් කරන්න දුන්නා. එහෙමයි කරේ. ඒ නිසා මේ දිග නමක් ඇවිල්ලා තියෙන. නැත්තම් මේ SRC එක මෙච්චර දිගට ලියන්න ඕනේ නෑ. ඔයාගේ තියෙන නේද වීඩියෝ එකේ නම දැම්මනම් හරි. මේකේ නම ඉතින් ගොඩක් දිගයි. එච්චරයි. ඊට පස්සේ ටයිප් එක තියෙනවා ටයිප් එක වීඩියෝ ඇලයිරක් MP4. ඒතකොට ඇත්තට මේක වීඩියෝ ෆයිල් එකක් ඒක MP4 ෆයිල් එකක් කියන එක දක්වලා තියෙනවා. ඒතකොට මේ විදිහට අපිට
මේක යූස් කරන්න පුළුවන්. හරි. එතකොට මේ වීඩියෝ ටැග් එක මෙතනින් ඔයාලට පේනවාද ක්ලෝස් කරලා තිනවා. ඒ කියන්නේ එක වීඩියෝ එකක් දාලා ඒ වීඩියෝ එක එතනින් ඒ ටැග් එක ක්ලෝස් කරලා තිනවා. එතකොට ඇත්තට මුලින්ම උනේ මොකද්ද? වීඩියෝ කියන ටැග් එක ඕපන් කරා, විත් එක දුන්නා, controls කියලා දුන්නා. ඊට පස්සේ source එක ඇතුලේ src එකේ name එක දුන්නා, type එක දීලා ওই විදිහට MP4 නේද? වීඩියෝ MP4 කියලා දාලා වැඩේ ක්ලෝස් කරා. ඊළඟට තව වීඩියෝ එකක් ආවොත් මොකද කරන්නේ? තවත් වීඩියෝ එකක් නා. ඔව් මෙන්න මේ තියෙන්නේ පුතේ. තව වීඩියෝ එකක් ඕනේ කියලා හිතුණා. ඒ නිසා මොකද කරේ? තවත් වීඩියෝ එකකට දාලව කෝඩ් එක ලිව්වා ඒ විදිහටමයි. කිසිම වෙනසක් නැහැ. වීඩියෝ එකේ නමයි ඒ ටිකයි දාලා ආයෙත් එකක් දැම්මා. හරි. එතකොට ඔන්න ඔය විදිහට වීඩියෝ ටැග් එක ඇතුලේ අපිට අවශ්‍ය පරිදි කන්ට්‍රෝල්ස් එහෙම දාගෙන නේද උපලක්ෂණ යොදාගෙන අපිට මේ වෙබ් පිටුවක් ඇතුලේ වීඩියෝ එකක් ඇතුළත් කරන එක ක්‍රමානුකූලව කරන්න පුළුවන්. හරි. ඊළඟ එක ඔඩියෝ. ඔඩියෝ වල තියෙන වාසිය තමයි අපිට ඇත්තටම මේකේ විත් එකක් හයිට් එකක් අනම්මනම් දේවල් දෙන්න ඕනේ නැහැ. ඇයි හේතුව? මේකේ කොහොමත් අපිට දර්ශන තිරයක් එන්නේ නැහැනේ. මේක දර්ශනය වෙන තිරයක් අවශ්‍ය නැහැනේ. ඒ නිසා normally audio එක තියෙන්නේ audio කියන ටැග් එක යූස් කරලා control කියන attribute එක දෙන්න. එච්චරයි. with එක වල අනම්මනම් මුකුත් දෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ බලන්න පැහැදිලිවම පේනවා audio කියන ටැග් එක open කරා controls කියලා දුන්නා. audio file එක src එක මගින් source src එක මගින් audio file එක දුන්නා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? audio file එක දුන්නා. ඊට පස්සේ අරකේ audio එකේ type එක දෙන්න. type එක තමයි audio ඇලෙරක් MP3. දැන් අර කලින් එකේ අපි දැම්ම නේද MP4 කියලා. ඇයි MP4 දැම්මේ? ඒක මොකක් නිසාද? ඒක වීඩියෝ ෆයිල් එකක් නිසා. මේක MP3 නිසා, ඒ කියන්නේ මේක ඔඩියෝ ෆයිල් එකක් නිසා MP3 කියලා දීලා තිනවා. ඊට පස්සේ කිසි අවුලක් නැහැ ඔඩියෝ එක ක්ලෝස් කරනවා. අර කන්ට්‍රෝල්ස් එකෙන් මේකට අවශ්‍ය කරන දේවල් ටික මොනවාද? සවුන්ඩ් බටන් එක, ඊට පස්සේ මේකේ ස්ටොප් බටන් එක, නැත්නම් මේකේ ප්ලේ බටන් එක, ඔන්න ඔය කියන දේවල් ටික ඇඩ් වෙනවා. හරි. එතකොට ඒ කතන්දරේ හරි. ඊට පස්සේ එතනින් පස්සේ වෙබ් පිටුවකට අඩංගු කරුණු සඳහා අනු නේද? අනු ඉලක්කම් යොදන එක අපි ඔකත් කතා කර ඇත්තරම මේ ඕඩර් ලිස්ට් එකයි අනෝඩර් ලිස්ට් එකයි ගැන. එතනදී මේ පොඩි දෙයක් අමතරව කතා කරන්නම් ඔය ටයිප්ස් ගැන. ඒ කියන්නේ දැන් ඕඩර් ලිස්ට් වල ටයිප්ස් දාන්න පුළුවන්, අනෝඩර් ලිස්ට් වලත් ටයිප්ස් දාන්න පුළුවන්. ඒතර මොන වගේ ටයිප්ස්ද? ටයිප්ස් එකේ මොකද්ද දාන්නේ? ටයිප්ස් එකේ දාන්නේ ඔය ලිස්ට් එක දැන් ඕඩර් ලිස්ට් එකක් ගත්තත් අනෝඩර් ලිස්ට් එකක් ගත්තත් ලිස්ට් අයිටම් තියෙනවනේ. ඔය ලිස්ට් අයිටම් වල මොනේද කොහොමද මේක අංකණය වෙන්නේ? දැන් ඕඩර් ලිස්ට් එකේ නම් අනිවාර්යෙන් අංකණයක් තියෙනවා ඕඩර්ස් අංකණයක්. එතකොට 1 2 3 4 හරි ABCD හරි නේද? ඒ විදිහට තියෙන්න එපා. අන්න ඒ නිසා ටයිප් එක කැපිටල් A දැම්මොත් කැපිටල් ABCD. ටයිප් එක නේද? සිම්පල් A දැම්මොත් සිම්පල් ABCD. හරි. ඊට පස්සේ ටයිප් එක රෝම ඉලක්කම් 1, රෝම ඉලක්කම් 2, එතකොට රෝම ඉලක්කම් වලින් යන්නේ. ඒ විදිහටත් අපිට මේක හඳුනාගෙන නේද මේ දේවල් ටික අතුලත් කිරීමේ හැකියාව තියෙනවා. නේද මේ මෙතන වාට පේනවා ඇති. දාලා තියෙනවා ওই ටයිප් එක ඒ විදිහටනේ. A නේද? ඊට පස්සේ රෝම ඉලක්කම් ඒ විදිහට දාලා තියෙනවා. එතකොට බැරිලාවත් අනෝඩ ලිස්ට් එකක් වුණොත් මොකද වෙන්නේ? අනෝඩ ලිස්ට් එකක් අපි ඒකත් බලමු. හරි. ඊට කලින් බලන්න මේ සාමාන්‍ය ලිස්ට් එකක ඕඩර් ලිස්ට් එක අඩු එකේ ඉඳලා වැඩි එක පැත්තටනේ යන්නේ. ඒ කියන්නේ 1 2 3 4 5 6. එහෙමනේ සාමාන්‍ය ඩිෆෝල්ට් වෙන්නේ. නේද? එහෙනම් නැත්නම් A B C D E F G H එහෙමනේ ඩිෆෝල්ට් වෙන්නේ. එතන අනිත් පැත්තට වුණොත් අපි රිවර්ස් කියන එක යූස් කරන්න පුළුවන්. රිවර්ස් කියන එක යූස් කරනවා. රිවර්ස් කියන එක යූස් කරපුවාම වෙන්නේ මොකද්ද? නේද? ඒ රිවර්ස් එකත් අපි කොහොමද ස්ටාර්ට් කරන්න කියන එක දෙන්න. කොතනින්ද රිවර්ස් වෙන්නේ? අන්න ඒක 9 ඉඳලා නම් 9 8 7 නේද? 6 5 4 3 2 එක විදිහට ලිස්ට් එකේ ඕඩර් එක සකස් වෙනවා රිවර්ස් කියන එක දුන්නොත්. ඒ වගේම ස්ටාර්ට් එක දුන්නොත් ඩිෆෝල්ට් ආරම්භ වෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවනේ එකෙන් කියලා ඩිෆෝල්ට් ආරම්භ වෙන්නේ. හැබැයි අපිට එකෙන් නෙමෙයි ඕනේ වෙන අංකකින් ආරම්භ වෙන්න ඕන නම් ඒ අංකේ ස්ටාර්ට් ඉක්වල් කියලා කීයද කියලා දෙන්න. මෙතන නම් මේ 10 11 12 13 14 එහෙම දීලා තියෙන්නේ 10න් තමයි මේක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඒ විදිහට ඇත්තට මේ තියෙන්නේ ඕඩර් ලිස්ට් වලට අදාළව තිබ්බ ටයිප් කියන ඇට්‍රිබියුට් එකයි රිවර්ස් කියන ඇට්‍රිබියුට් එකයි ඒකට අදාළ ස්ටාර්ට් කියන ඇට්‍රිබියුට් එකයි යෙදිච්ච විදිය ගැන තමයි ඒවා යෙදෙන විදිය ගැන තමයි මේ පොඩ්ඩක් කතා කරලා තියෙන්නේ. හරි ඊළඟට ඕඩර් ලිස්ට් එකෙන් පස්සේ අනෝඩර් ලිස්ට් වලට යනවා. ඒ කියන්නේ කිසිම අංකණයක් නැති සංකේතාත්මකව. එතකොට මට චූටි දෙයක් ඔයාලට කියන්න ඕනේ මේ ඩිකේ ඩිෆෝල්ට් එක ගැන. සාමාන්‍යයෙන් UL වල හරිද ඩිෆෝල්ට් එක එන්නේ කොහොමද? සාමාන්‍ය UL වල ඩිෆෝල්ට් එක
ඩිෆෝල්ට් එක ඒ කියන්නේ අනෝඩර් ලිස්ට් වල ඩිෆෝල්ට් එක කොහොමද එන්නේ? ඩිෆෝල්ට් එක එන්නේ කලර් වෙච්ච රවුමක්. ඒක තමයි සාමාන්‍ය ඩිෆෝල්ට් එක වෙන්නේ කලර් වෙච්ච රවුමක්. හරිද? ඒ කියන්නේ සිම්බල් එක එහෙමයි එන්නේ. සර්කල් එකක් කලර් වෙච්ච. හරි. හැබැයි දැන් මෙහෙම හිතන්නකෝ. ඔයාට හිතනවා මේක මේ රවුම කලර්ස් කරන්නේ නැතුව නේද? එහෙම නැතුව අපි සාමාන්‍ය විදිහට ගමු කියලා. සාමාන්‍ය විදිහට ඒ කියන්නේ නිකන් රවුමක් විතරක් න ะ. අන්න එතනදී අපිට නේද? සර්කල් කියන ටයිප් එක අපිට යූස් කරන්න වෙනවා. හරි. ඊට පස්සේ ඩිස් එකක් නම් ඩිස් අයිටම් එකක් විදිහට ගන්න වෙනවා. ඊට පස්සේ ස්ක්වයර් එකක් නම් කොටු සලකුණක් විදිහට එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව මොකක්ද? ස්ක්වයර් එකක් නැතු ස්ටාර් එකක් නම් තරුවක් විදිහට ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එහෙම නේද? ට්‍රයැන්ගල් එකක් ට්‍රයැන්ගල් විදිහට දෙන්න පුළුවන්. ඒ විදිහට අපිට ටයිප් එක අවශ්‍ය පරිදි වෙනස් කර කර ගන්න පුළුවන්. එතකොට ඔය සමන්, කමල්, අනිල් කියන ලිස්ට් අයිටම් ටික ඒ විදිහට ටයිප් වයිස් එනවා. හරි. ওই විදිහට දාන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. අපිට ටයිප් එක යොදා ගන්න පුළුවන්. අර ඕඩර් ලිස්ට් වලත් තිබ්බා. ඒ වගේම අන්ಓඩර් ලිස්ට් වලත් ටයිප් එකක් තියෙනවා. ඊළඟ වැදගත්ම එක තමයි මෙන්න මේක. මොකද්ද? වෙබ් පිටුවක අන්තර්ගත අකුරු වල චලන වේගය. නැත්තම් චලනය, චලන වේගය ඔය කියන ඒවා සකසන්න. ඔයා දැකලා ඇති වෙබ්සයිට් තියෙනවා සමහර වෙබ්සයිට් වල ඒ වෙබ් පිටුවල අක්ෂර එහෙට මෙහෙට දුවනවා. ඇයි දැන් එහෙම කරන්නේ? චුට්ටක් වෙබ් පිටුව නේද ආකර්ශනීය මට්ටමට නිර්මාණය කරගන්න. නේද? අපි එහෙම යූස් කරනවා. එතකොට ඒකට අපි මොකද්ද කරන්න පාවිච්චි කරන්නේ? ඒකට ගන්නවා අපි ටැග් එකක්. හරිද? මේක ඇත්තටම මේ HTML වල තියෙන ටැග් එකක්. නේද? බේසික් ටැග් එකක් මේක හොඳ. මේකේ අපි පාවිච්චි කරනවා merq කියන එක. ටැග් එකේ නම තමයි merq. මේ සඳහා අපි merq කියන උසුලනය යූස් කරනවා MARQUEE. MARQUEE කියන merq කියන නේද? මේ උසුලනය යූස් කරනවා. මේ උසුලනයෙන් අපි කරන්නේ අපේ තියෙන අක්ෂරයන් අපිට මොනවා හරි අවශ්‍ය අක්ෂර කාණ්ඩයක් තියෙනවා නම් ඒ කාණ්ඩය චලනය කරන එක. ඒක තමයි බේසික්ලි කරන්නේ. ඒක ඇතුලේ චලනය කරන්නේ කොහොමද? ඒ හැසිරීම සිද්ධ වෙන්නේ කොහොමද? චලන දිශාව කොහොමද තීරණය වෙන්නේ? ඒකේ ස්පීඩ් එක කොහොමද? ඒ දේවල් ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් බලන්න මේ Q කියන එකේ behavior කියන එක අපි දානවා behavior කියන්නේ හැසිරීම සම්බන්ධව ඒක ස්කොරර් කියලා දාන්න. ඒක සාමාන්‍ය default ස්කොරර් කියන එක දාන එක තමයි හොඳම. මොකද හැසිරීම සාමාන්‍යයෙන් චලන හැසිරීමක් normally අර කැරකි කැරකි යන්න එහෙම දෙන්න පුළුවන්. එහෙම නැතුව normally මේක එක් දිශාවක ඉඳලා තවත් දිශාවකට නේද? සාමාන්‍ය විදිහට ගමන් කරනවා. උඩ පයින්න ඒවා නැත්තම් කැරකෙන ඒවා එහෙම නොවි සාමාන්‍ය විදිහට චලනය වෙන එක තමයි මේ ස්කොරර් කියන එකෙන් කරන්නේ. ඊට පස්සේ ඩිරෙක්ෂන් එක කොහේ ඉඳලා කොහෙටද? චලන දිශාව. මේකේ දාලා දෙනවා left. ඒ කියන්නේ වම් දිශාවටනේ. right දැම්මොත් දකුණු දිශාවට. ওই විදිහට අපිට අවශ්‍ය පරිදි පුළුවන්. ඒ වගේම මේ ස්කෝලර් amount එක. amount එකෙන් කරන්නේ මේක යන වේගය. amount එක එක තමයි ඊටාම හිමීට යනවා කියන එක. ඒ කියන්නේ සෙමින් ගමන් කිරීම. 2 3 4 5 අපිට අවශ්‍ය පරිදි ස්පීඩ් එක වැඩි කර ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට එහෙම දාලා ඔයා අනිවාර්යෙන් මොකක්ද මේ වචනය? දැන් මේ චලනය වෙන වචනයක් තියෙන්නේ. දැන් මම නම් දාලා තියෙන්නේ ධම්මික කියන මගේ වචනය. එතකොට නගේ නම. ඒ නම තමයි චලනය වෙන්නේ. හරි. ඒ ටික දාලා ඊට පස්සේ ක්ලෝස් ටැග් එක දාන්න. එතකොට මම Q එක ක්ලෝස් කරා. හරි. බොඩි එක ක්ලෝස් කරා. ඔච්චරයි. දැන් මොකද වෙන්නේ? නේද? සෝරි වම් දිශාවට ඩිරෙක්ෂන් එක වම් දිශාවනේ. වම් දිශාවට මේ ධම්මික කියන වචනේ යනවා. ගමන් කරන ස්පීඩ් එක එකයි නේද? නෝමල් චලනයක් තමයි බිහේවියර් එකක් තමයි පෙන්වන්නේ. කැරකි කැරකි හෝ උඩ පැන පැන යන එහෙම එකක් නෙමෙයි. නෝමල් යන චලනයක් තමයි පෙන්වන්නේ. ඍජු චලනයක් පෙන්වනවා. හරි. ওই විදිහට තමයි ඕක merq කියන ටැග් එක අපි යූස් කරන්නේ. ඊට පස්සේ මේ ටැග් එකට අදාළව මේ merq කියන ටැග් එකම තමයි මොකද වචන චලනයක් නෙවෙන්නේ. මේකෙදි අර මූසිකය අරන් ගියපුවාම දැකලා ඇතිවා මවුස් එක මවුස් කර්සරේ අරන් ගියපුවාම නේද වචනේ කියන්නේ චලනය වෙන වචනේ ගාවට ඒක නතර වෙනවා. නැවත ඒ ඊහිස අයින් කරපුවාම චලනය වෙනවා. මේක කොහොමද හදාගන්නේ? ඔව්. මේකට තියෙනවා පොඩි ක්‍රම දෙකක් මේකට පාවිච්චි කරන්න. ඒ කියන්නේ මවුස් කර්සර් එක අරන් ගිහිල්ලා අර චලනය වෙන වචනේ මත තිබ්බාම ඒක නතර වෙනවා. එහෙනම් ඒකට පොඩි ඇක්ෂන් එකක් දෙන්න ඕනේ. ඒ වගේම ඒක අයින් කරපු ගමන් නැවත චලනය වෙන්න ඕනේ. පොඩි ඇක්ෂන් එකක් දෙන්න ඕනේ. හරි. ඔය දෙක විතරයි මෙතනදී ඇත්තටම අමතර දෙයකට කතා කරන්න තියෙන්නේ. බලන්න. මේ මූලික දේවල් එහෙමයි ඩිරෙක්ෂන් මේ සෝරි බිහේවියර් එක ඩිරෙක්ෂන් එක amount එක දෙන ටික හරි. ඒ ටික ප්‍රශ්නයක් නැත. ඊට පස්සේ වැදගත් දේ තියෙන්නේ මෙන්න මෙතන. on mouse over
මොකක්ද ඔන් මවුස් ඕව කියන්නේ? ඔන් මවුස් ඕව මොකක්ද? ඔන් මවුස් ඕව කියන්නේ ඔයාමගේ මවුස් එක අරන් යනවා අර වචන උඩට. නේද? ඊහිස වචන වෙතට ළඟා කරවීම. එතකොට මොකද වෙන්නේ? ඒකේ ඇක්ෂන් එක තමයි තියෙන්නේ සමානයි උඩුකම ඇතුලේ this.stop. ඒ කියන්නේ මේක නතර වෙනවා. ඒක ඇත්තටම දීලා තියෙන පොඩි ෆන්ක්ෂන් එකක් විදිහට නේද? ඔයාලට පේනවා ඇති. වරහන් එහෙම දාලා තියෙන්නේ. this.stop. ඒ කියන්නේ මේක නතර වෙනවා. ඔයා මවුස් එකේ ඊහිස ගෙනහල්ලා වචනවත ලං කරපුවාම වචන වෙතට නේද? වචන මතට ගෙනාපුවාම වෙන දේ තමයි this.stop. ඒ කියන්නේ on mouse over එකේදී වෙන්නේ මේක stop වෙන එක. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයා ඊහිස අයින් කරොත් ඕකට කියනවා on mouse out කියන එක. මේ ඊහිස අයින් කරනවා. out කරොත් මොකද වෙන්නේ? අයින් කරොත් this.start. දැන් ඒක ආරම්භ වෙනවා. නේද? ඊහිස වචනයෙන් පිටතට ගත්තාම නැවත චලනය වෙනවා. ඊහිස වචනය මතට ගත්තාම ඒක නතර වෙනවා. ඕකනේ කතන්දරේ. හරි. ඔය දෙක තමයි උතන විශේෂම කාරණේ ඊහිස වෙතට ගෙනීම සහ ඊහිස වෙතින් ඉවතට ගෙන යාම. එහෙනම් ඒ ඊහිස වෙතට යනකොට වෙන්නේ නතර වෙන එක. ඊහිසෙන් නේද? ඊහිස අයින් කරනකොට වචන වලින් නැවත වචනේ චලනය වෙන්න ගන්නවා. on mouse over on mouse out කියන්නේ මේකේ තියෙන මොනවාද? මේකේ තියෙන attribute ඒකට තියෙන values තමයි උතන function value එක this.stop එකයි this.start එකයි. මේක චුට්ටක් මතක තියාගන්න අහයි හිස් තැන් වලට. හරි. ඊළඟ කාරණේ තමයි වගුවක් සඳහා මාතෘකාවක් යොදා ගැනීම. හරි. විනාඩි 5ක් විතර දෙන්නම් වතුර ටිකක් එහෙම බීලා එමු. මාත් වතුර ටිකක් බීලා අපි වැඩ ටික ගමු. විනාඩි 5ක් විතර ගමු ඈ. හරි. චුට්ටක් බලන්නකෝ. එතකන් චුට්ටක් මේ ටික බලන්න. මේ අද කොහොමත් මේ ටික සම්පූර්ණයෙන්ම කතා කරලා අපි CSS කොටසට යමු. මෙතන 48ක් වගේ තියෙන මට මතක විදිහට. ඔව් 48ක් තියෙන්නේ. ඒ 48ට කතා කරලා CSS වලට යමු. සම්පූර්ණයෙන් CSS කතා කරන්න පුළුවන්. අද ගැටලුවක් නැහැ ටිකක් කතා කරලා දාමු. හරි. ඕකේ. හරි. පොඩි ටයිම් එකක් දෙන්න.
හරි නේද පුතේ? හරි. ඕකේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඊටු ටික කතා කරගෙන යමු. හරි. මෙතන මේ වගුවක් සඳහා මාතෘකාවක් යොදා ගැනීම. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ වගුවක් ඇතුලේ තියෙන දේවල් මොනවාද? වගුවක් ඇතුලේ තියෙන දේවල් වලට අපි කියන්නේ කොලම්ස් තියෙනවා, රෝස් තියෙනවා. එතකොට ඇත්තටම කොලම්ස් නම් කරන ඒවාට අපි කියනවා ටේබල් හෙඩින් කියලා. ඒ වගේම රෝස් වල අපි ලියන දේවල් වලට අපි කියනවා ටේබල් ඩේටා කියලා. එහෙමනේ යන්නේ. හරි. ඒක හරි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට ටේබල් එකකට නමක් දෙන්න කිව්වොත්. ඒ කියන්නේ දැන් මේක ස්ටුඩන්ට් ටේබල් එක. මේක ක්ලාස් ටේබල් එක. මේක මෙන්න මේ ටේබල් එක නේද? ඒ විදිහට ටේබල් එක අපි නම් කරනවා නම් අපි ඒකට භාවිතා කරනවා පොඩි ටැග් එකක්. අපි මේ ටැග් එකට කියනවා ටේබල් ටැග් එක ඇතුලේ තමයි මේ ටැග් එක අනිවාර්යෙන් දාන්නේ. මේකට කියනවා අපි කැප්ෂන් කියලා. එතන මේ කැප්ෂන් කියන ටැග් එක ඇතුලේ අපිට ඕන නමක් දෙන්න පුළුවන්. ටේබල් එකට නමක් ඇතුළත් කරන්න පුළුවන්. එතකොට වෙන්නේ ඒ නම අපිට කැමති විදිහට align කරගන්න පුළුවන් ඒවත් පුළුවන්. ඒ වගේම මේ caption tag එක කියන්නේ මතක තියාගන්න closing tag එකකුත් තියෙනවා. ඒ කියන්නේ open tag එක විතරක් නෙමෙයි closing tag එකකුත් තියෙනවා. ඒතර caption කියලා දාලා ඔයාට දෙන්න පුළුවන් කැමති නමක් දෙන්න නම දීලා ඊට පස්සේ caption tag එක close කරන්න. හරිද? මේක ඇත්තරම table උසුලනයට පස්සේ තමයි දාන්නේ. table උසුලනයට කලින් දාන්නේ නැත. හරි? ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ table කියන tag එක ඇතුලේ තමයි මේක සම්පූර්ණයෙන්ම ඇතුළත් වෙලා තියෙන්නේ මේ ටේබල් ටැග් එක ඇතුලේ. හරිනේ. ඊළඟට තියෙන්නේ වග්ගුවේ අපි බෝඩර් එක ගැන ඇත්තට මේ වෙද්දින් අපි බෝඩර් එක ගැන දන්නවා. බෝඩර් එක ඉමේජ් වලට දාන විදිය ගැන අපි කතා කරා. ඒ වගේම ටේබල් එකටත් බෝඩර් එකේ වැලියු එකක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බෝඩර් එක 1 2 3 කියන රේන්ජ් එකෙන් අපිට ඉහළට ගෙන්න පුළුවන්. ධාරයට අදාළව අගයක් දෙන්න පුළුවන් ඈ. හරි. ඒ විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ එක වෙබ් පිටුවක වෙබ් පිටුවේ වගුව වෙබ් පිටුවේ මධ්‍යස්ථයේ අන්න ඒකට අපිට ඕනනම් ටේබල් ටැග් එකට align කියන එක යූස් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. align කියන එක දාලත් පුළුවන්. හැබැයි ඊටත් වඩා හොඳයි ටේබල් ටැග් එකට එළියෙන් center කියන ටැග් එක දෙන්න. එතකොට වෙන්නේ මොකද්ද? ඔයා දාන මොන ටේබල් එක වුණත් නේද center ටැග් එක ඇතුලේ නම් දීලා තියෙන්නේ automatically එයා align කරගන්නවා center විදිහට. මේක ස්පෙෂලි මේ අර දැන් ලයින් එකේ නම් ඕන විදිහකට ලයින් කරන්න පුළුවන් නේ. මේක එහෙම නෙමෙයි. මුළු ටේබල් එකම වෙබ් පිටුවේ සෙන්ටර් කරන්නයි ගන්නෙ. මොකද මේකේ සෙන්ටර් ටැග් එක තමයි තියෙන්නේ. මොකද ඕක ඇතුලේ ආයෙ ලයින් කියලා එකක් නැහැ. සෙන්ටර් ටැග් එක දානවා එච්චරයි. එතකොට මුළු ටේබල් එකම සෙන්ටර් වෙනවා. එහෙම නැතු ඕකේ වෙන විදිහකට ලයින් කරන්න බෑ. හැබැයි ලයින් එකේ නම් සෙන්ටර්ත් පුළුවන්, ඉතුරු ලයින් කියන ඒවාත් දාන්න පුළුවන් ඈ. ඒක වෙනයි. මෙතන මේ සෙන්ටර් ටැග් එක වෙනයි ඈ. පටලවා තේරුම් ගන්න එපා. ටේබල් ටැග් එක මැදි කරලා සෙන්ටර් ටැග් එක දාපුවාම මුළු ටේබල් එකම වෙබ් පිටුවේ සෙන්ට් වෙනවා එච්චරයි. මධ්‍යයට එනවා. හරි. ඊළඟට වැදගත්ම එකක් තමයි මෙන්න ෆ්‍රේම්ස් ඇතුළත් කිරීම. දැන් අර කරපු i ෆ්‍රේම් එක නෙමෙයි ඈ. මං කිව්වේ අර වෙනම තියෙනවා කියලා නේද? ෆ්‍රේම්ස් භාවිතා කරලා අපේ සම්පූර්ණ මේ පේජ් එකම කොටස් වලට වෙන් කරන්න පුළුවන් කියලා. නේද? මුළු වෙබ් පිටුවම කොටස් වලට වෙන් කරන්නේ. ඇයි එහෙම කරන්නේ? අපිට පුළුවන් ලේසියෙන්ම එක එක ෆ්‍රේම් එකකින් එක එක දේවල් නේද වෙන වෙනම වෙන් කරලා අර්ථ දක්වන්න වෙන වෙනම අපිට වෙන් කරලා නිරූපණය කරන්න මෙන්න මේ නිසා තමයි අපි ෆ්‍රේම්ස් වෙන් කරගන්න යන්නේ හරි චුට්ටක් බලමු ඔයාලත් මේ කෝඩ් එක බලන්න පොඩ්ඩක් පැහැදිලිද කියලා මම පැහැදිලි කරලා දෙනවා ඊළඟට ෆ්‍රේම් සෙට් එකේ ඉඳලා බලන්න ෆ්‍රේම් සෙට් එකේ ඉඳලා කොහොමද එන්නේ කියලා ඔව් පුතේ මේ ප්‍රභාත් අහලා තියෙන චූටි ප්‍රශ්නයක් TC වලින් ටැග් එකකින් පුළුවන්ද කියලා. ඔව් ගැටලුවක් නැහැ. එහෙම TC කියලා ටැග් එකකුත් අපිට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ උතනදී ඔයා ගන්න ටේබල් එකේ කැප්ෂන් එක විදිහට කැප්ෂන් එකට කැප්ෂන් කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් TC කියලාත් යූස් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ගොඩක් ඔය සමහර පේපර්ස් වල එහෙම සම්බන්ධ වෙනවා දක්වලා තියෙනවා. හරි. ඕකේ අපිට කොහොමත් පේපර්ස් කරනකොටත් දැන් වැඩ කරනකොටත් අපිට ගොඩාක් දේවල් අල්ල ගන්න පුළුවන් පුතේ ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් අමතර ප්‍රශ්න වලුත් අපිට සෙට් වෙනවා ගොඩක් තැන් හරි ඕකේ අපි එනම් බලමු මේ ෆ්‍රේම් එක ගැන මේක i ෆ්‍රේම් නෙමෙයි i ෆ්‍රේම් එක නෙමෙයි මේක ෆ්‍රේම් කියන
ටැග් එක යූස් කරන්නේ. මේකෙදී බලන්න මේ සාමාන්‍යයෙන් ඔයාලට පැහැදිලිව පේනවා ඇති. අ, ඔයා හෙඩර් ටැග් එකෙන් පස්සේ හරිද ෆ්‍රේම් සෙට් කියලා දාන්න. කෙලින්ම ෆ්‍රේම් සෙට් කියලා දාලා ෆ්‍රේම් එක තමයි දැන් වෙන් කරගෙන යන්නේ. හරි. එතකොට මේ ෆ්‍රේම් සෙට් එක කියලා දාපුවාම දැන් මේ මං කරලා තියෙනවා ෆ්‍රේම් සෙට් එක රෝස් වලට වෙන් කරන විදිය. ඔක කොලම්ස් වලටත් වෙන් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? රෝස් වලට වෙන් කරන නිසා ROWS කියලා දාලා රෝස් වලට වෙන් කරන්න යන්නේ මම. ඒ කියන්නේ පේලි වලට වෙන් කරගන්න යන්නේ. මුළු වෙබ් පිටුවම පේලි වලට. දැන් මෙතන මම දාලා තියෙනවාට පේනවා ඇති ෆ්‍රේම්ස් කියලා දාලා හරිද? සමාන ලකුණ දාලා හරිද? ෆ්‍රේම්ස් equal 100ට 20 තියෙනවා. 100ට 30 තියෙනවා. ඊට පස්සේ කමා තරු ලකුණක් තියෙනවා. මේකේ තේරුම මොකක්ද? මේක ෆ්‍රේම් සෙට් එක කැඩෙනවා ෆ්‍රේම්ස් 3කට. එකක් තමයි මුළු වෙබ් පිටුවෙම 120ක් කියලා පළවෙනි කොටස. පළවෙනි ෆ්‍රේම් එක. හරි. ෆ්‍රේම් සෙට් එකෙන් පළවෙනි ෆ්‍රේම් එක 120යි. දෙවෙනි ෆ්‍රේම් එක 130යි. තුන්වෙනි ෆ්‍රේම් එක තරු ලකුණ. තරු ලකුණ කියන්නේ ඉතිරි ඔක්කොම කියන එක. එතකොට පළවෙනි එක 120යි නම් දෙවෙනි එක 130යි නම් දෙකේම එකතු 150යිනේ මේ වෙද්දි. ඒතර තව කොච්චරක් ඉතිරිද? තව 150ක් ඉතුරුයි. ඒතර ඉතිරි එක ඉතිරි ඔක්කොම ගන්න කියන්නේ ඇත්තටම 150ම ගන්න කියන එක. ඔයාලට මම මේ පල්ලෙහා ඇඳලා තියෙන එක පැහැදිලිව පේනවා ඇති. පල්ලෙහා පොඩි රූප සටහනක් තියෙන්නේ මේ. ඒ තමයි මම ওই වෙබ් පිටුව දක්වලා තියෙනවා. වෙබ් පිටුව 120 130 150 කියලා රෝස් විදිහට කැඩලා තියෙනවා. දැන් ඔය කරලා තියෙන්නේ නේද? ෆ්‍රේම්ස් වලට වෙන් කරලා. නිකන් මේ ඉරි ගහලා නෙමෙයි මේ ෆ්‍රේම්ස් වලට වෙන් කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ෆ්‍රේම්ස් වලට වෙන් කරලා තියෙන්නේ. දැන් ඔය එක එක ෆ්‍රේම්ස් තුල මොනවද අන්තර්ගත කරන්නේ කොහොමද ඒව අන්තර්ගත වෙන්නේ කියන එක තමයි ඊළඟට දාලා තියෙන්නේ ෆ්‍රේම් කියන ටැග් එකෙන්. ෆ්‍රේම් සෙට් කියන ටැග් එකෙන් අපි ෆ්‍රේම්ස් කැඩුවා. ඒක රෝස්ද කොලම්ස්ද විදිහට කැමති විදිහට කඩන්න. ඊට පස්සේ අපි හිතමුකෝ තුනක් කැඩුවා කියන තුනකට ඔය 20 30 නේද 50 වගේ කැඩුවා කියන්නකෝ. එතකොට අනිවාර්යයෙන්ම ෆ්‍රේම් සෙට් එකේ අපි තුනකට වෙන් කරා නම් ෆ්‍රේම්ස් තුනක් තියෙනවා නේ. රාමු තුනක් තියෙනවානේ. ඔන්න ඔය රාමු තුනට වෙන වෙනම අවශ්‍ය කරන ඇට්‍රිබියුට් දාලා දැන් සකස් කරගන්න එක තමයි කරන්න යන්නේ. හරි. පළවෙනි එක බලන්න. පළවෙනි එක ෆ්‍රේම් කියන ටැග් එක ගත්තා. මෙන්න මෙතන මං කියන්න හදන එක පැහැදිලි කියලා හිතනවා මම. හරිද? ෆ්‍රේම් කියන ටැග් එක ඕපන් කරා. එතකොට පළවෙනියෙන්ම තියෙන 120නේ. ඒක ඇතුලේ කරන දේ තමයි මේ කියන්නේ. හරි. ෆ්‍රේම්ස් කියන එක හරි SRC ඒ කියන්නේ මේකට මොනවද ලින්ක් කරන්නේ? හරි HTML page එකක් මේකට සම්බන්ධ කරනවා. ඒක තමයි first.html කියන එක. ඒතර ඔය 120ක් තියෙන ෆ්‍රේම් එක ඇතුලේ HTML page එකක් first.html page එක load වෙනවා. හරිද? එතකොට අපිට මේ ෆ්‍රේම් එක ඇතුලෙන් ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට නේම් එකක් දීලා තියෙනවා. මොකද අනිවාර්යයෙන්ම ෆ්‍රේම් එකක් හඳුනා ගන්න නමක් තියෙන්න ඕනේ. ඒක first කියලා දීලා තියෙනවා. මෙතන දාලා තියෙනවා ස්කොරලින් යස් කියලා. මොකද්ද මේ ස්කොලර් කරනවා කියන්නේ? මේ මෙතන මේ ස්කොලර් කරනවා කියන්නේ දැන් ඔයාලා දන්නව නේද? දැන් මම මේ PDF එකේ පිටු 50 ගාණක් තියෙනවනේ. ඔව් 50ක් තියෙනවා. ඒතර මම මේක එහෙට මෙහෙට ගෙනියනවානේ. ඔයාලට පේනවද මං ස්කොලර් කරනවා. ඉහළට යවනවා පහළට යවනවානේ. එතකොට මේකේ තියෙනවා මේ කොනේම ස්කොලර් බා එකක්. හරිද? ඔයාලට පේනවා ඇති මම මේ මවුස් කර්සර් එකෙන් එහෙම පෙන්නනවා. මේ ස්කොලර් බා එක. ඒකෙන් අල්ල තමයි අපිට එහෙට මෙහෙට කරන්නත් ලේසි නේද? ඈ අපිට ඒකෙන් අල්ලත් එහෙට මෙහෙට කරන්න පුළුවන්. එතකොට මේ ස්කොලර් එකක් ඕනේද නැද්ද කියන එක තමයි මෙතන දාලා තියෙන්නේ. ස්කොලරින් yes කිව්වොත් අනිවාර්යයෙන්ම මේකට ස්කොලර් එකක් එනවා. පැහැදිලිද? ස්කොලරින් yes කිව්වොත් අනිවාර්යයෙන් මේකට ස්කොලරින් එකක් දාලා තමයි වැඩ වෙන්නේ. හේතුව ඔයා දන්නවා 120ක් කියන්නේ වෙබ් පිටුවකින් හරි චූටි ප්‍රමාණයක්නේ. මොකද 180ක්ම නෙමෙයිනේ 120ක් කියන්නේ පොඩි කෑල්ලක්නේ. ඒතර ඔය කෑල්ල ඇතුලේ තවත් වෙබ් පිටුවක් ලෝඩ් කරනකොට නේද? ඔය කොටසේ මුළු වෙබ් පිටුවම බලා ගන්න පුළුවන්ද? බෑනේ. එතකොට අපිට සිද්ධ වෙනවා මේකට නේද? ස්කොලර් බා එකක් හරි නේද? ස්කොලරින් කියන එක යස් කරලා දාගන්න මෙතන. එතකොට ස්කොලර් බා එකක් කරා අපිට ඒක එහෙට මෙහෙට ගෙනහිල්ලා වෙබ් පිටුව බලන්න පුළුවන්. හරි. ඊළඟ දෙවෙනි එක SRC ෆ්‍රේම් සෙට් එකේ ෆ්‍රේම් එකේ ෆ්‍රේම් සෙට් නෙමෙයි ෆ්‍රේම් එකේ මෙන්න මේ විදිහට දෙවෙනි අවස්ථාව අරන් තියෙනවා. මේකෙත් මොකද කරලා තියෙන්නේ? මේකෙත් දාලා තියෙනවා second.html කියලා වෙබ් පේජ් එක ලෝඩ් වෙන විදියට name එක second ඊට පස්සේ scoring එක yes කියලා දීලා තියෙනවා. ඊළඟ එක තුන්වෙනි ෆ්‍රේම් එක හරි ඒකේ තියෙනවා third html කියලා name එක third කියලා දීලා තියෙනවා. ඒකෙත් scoring auto දාලා තියෙනවා. ඇයි auto දාලා තියෙන්නේ? auto දැම්මම වෙන්නේ අවශ්‍ය නම් විතරක් scoring එකක් එනවා නැත්නම් නැහැ. ඒ කියන්නේ දත්ත ප්‍රමාණය වැඩි නම් හරිද? auto දාපුවම තියෙන්නේ
දත්ත ප්‍රමාණය වැඩි නම් ඔය 150 කියන එකේ නේද? එතකොට අපිට ඒ දත්ත බලා ගන්න ස්කොර එකක් ඕන වෙනවා. එතකොට ඔටෝමැටික්ලි එනවා. හැබැයි මේකේ දත්ත ප්‍රමාණය අඩුයි නම් ඔය 150 ඇතුලේ ඒ වෙබ් පේජ් එක ලෝඩ් වෙලා ඒ ටික බලා ගන්න පුළුවන් නම් ආයි බොරුවට ස්කෝරින් එකක් ඕනේ නැහනේ. ඒ නිසා ඒක එන්නේ නැහැ. ඒතර ඔටෝ එකේදී අවශ්‍ය නම් එනවා, අවශ්‍ය නැත්නම් එන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් අපි ස්කෝරින් යස් කියලා දුන්නොත් අවශ්‍ය වුණත් නැතත් අනිවාර්යෙන් ස්කෝරින් එකක් එනවමයි ඇතුළත් වෙනවා. ඔය විදිහට අපිට ලස්සනට ෆ්‍රේම් සෙට් වලට කඩාගෙන ඒ ෆ්‍රේම්ස් වලට අවශ්‍ය දේවලුත් ඇතුළත් කරගෙන අපිට නිර්මාණය කරගන්න පුළුවන් රාමු අවශ්‍ය ආකාරයට. හරි. ඊළඟට වෙබ් පිටුව සඳහා මේ වර්ණ යොදන විදිය මම ඔයාලට ඇත්තට මේ කතා කරා. වර්ණ දෙන්න පුළුවන් ක්‍රම කීපයයි. ප්‍රධාන වශයෙන්ම තුනයි. ඒක තමයි මේ පළවෙනි මේක වර්ණයේ නම ලබා දෙන්න පුළුවන්. දෙවෙනි එක හෙක්සඩෙසිබල් ආකාරයෙන් ලබා දෙන්න පුළුවන්. සහ ඊට පස්සේ RGB red green නේද? රෙඩ් ග්‍රීන් බ්ලූ විදිහට අපිට දෙන්න පුළුවන්. රෙඩ් ග්‍රීන් බ්ලූ බ්ලූ විදිහට දෙනවා. මම බ්ලැක් කියලා දුකද කලින් කියුනේ. ඒක බ්ලූ වෙන්න ඕන විදිය. රෙඩ් ග්‍රීන් බ්ලූ ආකාරයට දෙන්න පුළුවන්. RGB. ඕකේ. ඒක සෝරි බ්ලැක් කියුණා නම් ඒක මතක තියාගන්න බ්ලූ හරි. ඊට පස්සේ මේ වර්ණයේ නම ලබා දීමේදී ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. ඔයා දන්න නම් වර්ග ඕන එකක් යූස් කරන්න පුළුවන්. පවුඩර් බ්ලූ කියලා තියෙනවා, නේවි බ්ලූ කියලා තියෙනවා නේද? බ්ලූ වල ගත්තොත් බ්ලැක්, ග්‍රීන්, පින්ක් ඒ වගේ ගොඩාක් තියෙනවානේ. ස්කයි බ්ලූ කියලාත් තියෙනවා තව. හරි. රෙඩ් වලත් තියෙනවා නේද? එක එක જાති. නම් ඕන විදිහකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕන විදිහට කියන්නේ අදාළ නේද? කලර් නේම් එක දන්නවනම් දෙන්න පුළුවන්. හැබැයි අපිට නැත්නම් හෙක්සඩෙසිබල් ආකාරයෙන් දෙන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති හෑෂ්ටැග් එකත් එක්ක 0.6ක්ම આવොත් බ්ලැක් කලර් එක. ඊට පස්සේ හෑෂ්ටැග් එකත් එක්ක F2.04ක් આવොත් රෙඩ් කලර් එක. ඒ විදිහට ඔයාට ඔය වෙනස් කරන ඕන විදිහකට ඔයාට ඒකෙත් හෙක්සඩෙසිබල් විදිහට වර්ණ ගන්න පුළුවන්. ඊළඟ එක තමයි RGB විදිහට ඒකේ බිඳුවේ ඉඳලා 255 දක්වා රේන්ජ් එකේ කලර්ස් තීරණය කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඉහත දක්වා ඇති ආකාරයට ওই ටිකම බලා ගන්න පුළුවන්. හරි. ඊළඟ එක තමයි අකුරු ඉස්මතු කර දක්වන්න. අකුරු ඉස්මතු කර දක්වන්න අර නේද? highlight කරද්දී mark කියන එකත් tag එක use කරන්න පුළුවන්. ඊට අමතරව මෙතන මම විශේෂ tag එකක් ගැන කතා කරනවා. ඒක තමයි span එක. මේ ස්පෑන් කියන එකනොත් කරන්නේ ඇත්තරම අකුරු ටිකක් highlight කරලා පෙන්වන එක මතු කර දැක්වීමක් තමයි කරන්නේ. එතන ස්පෑන් කියන ටැග් එකත් එක්ක ඔයාලට පුළුවන් ලේසියෙන්ම ස්ටයිල් එකක් උත් අරගෙන අපිට ඒකට කලර් එකකුත් දෙන්න. සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් highlighting colors එක එන්නේ yellow. ඔයා ඒක දන්නවා. කහ පාටනේ තියෙන්නේ. හැබැයි ඔයාලට වෙන කලර් එකක් ඕන නම් pink හරි නේද? red හරි නැත්නම් blue හරි එහෙම නැත්නම් නේ මොනා හරි වෙන කලර්ස් එකක් ඕනනම් ඔයාලා අනිවාර්යයෙන්ම ස්ටයිල් එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන එක දාලා මෙන්න මේ විදිහට කලර් කෝඩ් එකක් දෙන්න වෙනවා. එහෙම නැත්නම් එන්නේ yellow කලර් එක තමයි ඩිෆෝල්ට්ලි එන්නේ. හරි. ඊළඟ එක තමයි අපිට වැදගත් තව එකක් yes අලුත් වින්ඩෝ එකකින් කොහොමද වෙබ් පිටුවක් ආරම්භ වෙන්නේ කියන එක. අලුත් වින්ඩෝ එකකින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? අපි මොනවා හරි ක්ලික් කරාට පස්සේ ලින්ක් එකක් අපි ක්ලික් කරාට පස්සේ ඒ පේජ් එකේ වෙන්නේ ලෝඩ් වෙන්නේ ගොඩක් කලාට ඒ ලින්ක් එක නේද? ඒක අදාළ දේ ලෝඩ් වෙන්නේ ඒ පේජ් එකේම. හැබැයි අපිට ඒ පේජ් එකේ මේ ලෝඩ් වෙන්න බෑ. ඒ පේජ් එකේ තියෙන විදිහම තියෙන්න ඕනේ. අපි ක්ලික් කරාට පස්සේ වෙනත් පේජ් එකකින් නේද? වෙනත් තැනකින් අපිට ඕපන් වෙන්න ඕනේ නම් ඒ කියන්නේ අපිට මේක නේද වෙනත් පේජ් එකකින් ඕපන් වෙන්න ඕන නම් වෙනත් අපි පේජ් එකක් කියනට වඩා හොඳයි මේ වෙනත් ටැබ් එකක් කියමුනේ. වෙනත් ටැබ් එකකින් ඕපන් කරන්න ඕන නම් වෙනත් වින්ඩෝ එකකින් අන්න එහෙම ඕපන් කරන්න ඕන නම් අපි මොකද කරන්නේ? ඒකෙම ඕපන් වෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. නිකම්ම ක්ලික් කරපුවම මේකෙම ඕපන් වෙනවා. අවුලක් නැහැ. හැබැයි අපිට වෙනත් වින්ඩෝ එකකින් ඕන නම් අපි කරන්නේ මේකට ටාගට් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ කොහෙන්ද ඕපන් වෙන්නේ වගේ. එතනදී අපි අනිවාර්යයෙන්ම කරනවා ARF එක හරි ඊට පස්සේ HTML page එකේ නමත් හරි ඒ ටික link එක හරි ඔක්කොම හරි target එක underscore එකක් දාලා blank කියලා දෙන්න. එතකොට වෙන්නේ මේ click me කියන එක ඔබ ගමම්ම වෙන්නේ වෙනත් blank window එකක් හරහා තමයි මේක open වෙන්නේ. එහෙම නැතුව තියෙන window එකනම නෙමෙයි යන්නේ. blank window එකකට යන්නේ. හරි. ওই විදිහට අපිට වෙනත් මේ පිටුවකින් නේද වෙබ් පිටුවකට අලුත් වින්ඩෝ එකකින් ඕපන් කරගන්න එක තමයි ක්ලික් කරාට පස්සේ වෙනත් වින්ඩෝ එකකින් ඕපන් කරගන්න මෙන්න මේ විදිහට ටාගට් එක අන්ඩර්ස්කෝර් බ්ලැන්ක් කියන එක යූස් කරන්න පුළුවන් කියලා කියනවා. හරිද? ඉතින් ඒක චුට්ටක් මතක තියාගන්න. ඕකේ. ඊළඟට අපිට තියෙන ඊළඟ කතාව අවසානම කොටස තමයි මේකේ 48 වෙනි එක
චුට්ටක් බලන්න හොරිසොන්ටල් ලයින් එකක් දාන විදිය. හොරිසොන්ටල් ලයින් එකක් කියන්නේ වෙබ් පිටුව තුළ හරස් රේඛා. අපිට ඔය හරස් රේඛාත් ඕන වෙන තැන් තියෙනවා නේද? ගොඩක් වෙලාවට ඔය නිකම් මේ වෙන් කර දැක්වීම වගේ වට නේද? දැන් අර විදිහට මේ මොකේද මේ ෆ්‍රේම් සෙට් එකේ වගේ වෙන් කරනේව නෙමෙයි. ඔයාට නිකමට ඔය උනාරි ඡේද පිටින් එනකොට ඡේදයකට නේද වෙන් කිරීමකට පොඩි ඉරක් අඳගන්න ඒ වගේ දේවල් අන්න ඒ වගේ වැඩක් ආවොත් අපිට හොරිසොන්ටල් එකට යන්න පුළුවන්. හරි. HR ටැග් එකක් තමයි මේකට යූස් කරන්නේ. මේ HR ටැග් එක මතක තියාගන්න ඕපනින් ඇන්ඩ් ක්ලෝසින් කියලා එකම ටැග් එකයි තියෙන්නේ. ඒක චුට්ටක් අනිත් ඒවාට වඩා වෙනස් වෙනවා. ඕපනින් ටැග් එකේ නේද ක්ලෝසින් ටැග් එක දාන විදිය චුට්ටක් වෙනස්. බලන්න HR එකේ අගට තමයි එළයිර දාන්නේ. දැන් සාමාන්‍යයෙන් ඒ ටැග් එක ගන්නකො. ඔයාලට මෙතන පැහැදිලි ඇති මේ උඩ තියෙන කෝඩ් එකත් එක්ක බැලුවොත් මෙතන ඒ ටැග් එක ඕපන් කරලා ඒ ටැග් එක ක්ලෝස් කරලා දින් දැම්මේ කොහොමද? එළයිරක් දාලා ඒ දැම්මා. හැබැයි මේ HR එකේදී වෙන්නේ මොකද්ද? මේ HR දාලා එකක් දානවා. ඕක ඕපනින් එකට දාන්නේ. ඒ කියන්නේ ක්ලෝසින් කියලා එකක් ඕපනින් කියලා එකක් කියලා දෙකක් නැහැනේ. එතන මෙතනදී ඕපන් and ක්ලෝස් දෙකටම මේක තමයි අපි යූස් කරන්නේ. හරි. ඕකේ. එතකොට HR කියලා දාලා ওই විදිහට මුළු වෙබ් බ්‍රවුසර් එකේම සම්පූර්ණයෙන්ම පළල භාවිතා කරලා මේක හොරිසොන්ටල් ලයින් එක ඇඳෙනවා කියලා කියනවා. සම්පූර්ණයෙන්ම. ඇයි ඒ? මේකේ කියලා නැහැනේ සීමාවක්. ඒ නිසා. දෙවෙනි එක බලන්න සීමාවක් කියලා තියෙනවානේ. විත් එක 150යි. විත් එක 150 කියන්නේ පළල 150යි. එතකොට ඔයගේ පළල කොහොමද 150 එන්නේ? ඒකේ පළල 150 එන්නේ සෙන්ටර් එකේ තමයි 150 එන්නේ. ඒ කියන්නේ මුළු වෙබ් පිටුවම 100ක් ගත්තොත් වමෙන් 125කුයි දකුණෙන් 125කුයි ගිහිල්ලා 150ක් අතහැරලා තමයි මැදින් 150ක් එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේ බලන්න. මෙතන 100යි මේ තියෙන 100යි. ඔක්කොම HR කියලා නිකම්ම දාලා. හරි. හොරිසොන්ටල් ලයින් එකට යොදේ මෙන්න මේ විදිහට විත් එක 150ක් දුන්න ගම වෙන්නේ මොකද්ද? මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ලා මෙතෙන්න 125කුත් මෙතෙන්ලා මෙතෙන්න 125කුත් අයින් වෙලා මෙන්න මෙතන 150 තමයි නිරූපණය වෙලා තියෙන්නේ. පැහැදිලි කියලා මං හිතනවා. හරි. සයිස් එක දෙන්න පුළුවන් සයිස් එක තුනක් වගේ දීලා තියෙනවා. පැහැදිලිද? හරි. තුනක් වගේ දීලා තියෙනවා. එතකොට ඔන්න සයිස් එක තුනක් වුණාම ওই විදිහට දක්වනවා. ඊළඟට කතාව. ඊළඟ එක තමයි තුන්වෙනි එක. හරි. හරි. බලන්න ඒකේ විත් එක 150යි සයිස් එක හතරක් දෙන චුට්ට සයිස් එක වැඩි කරලා හරිද? no shade. shade නැහැ. නේද? shade එකක් අර හෙවණැල්ලක් වගේ නැත්තම් එහෙම ඒ හෙවණැලි ගතියක් shade ගතියක් නැහැ. shade වෙලා තියෙන ගතියක් නේද? එහෙම එකක් නැහැ. එතකොට no shade කිව්වහම ඇත්තටම මේක අර තියෙන දැන් සාමාන්‍යයෙන් ඔයා දන්නවා එක ලයින් එකක් නම් අපිට ඒක ඇඳලා පේන විදිය නේද? අර බලන්නකො තනි ලයින් එකක්නේ. ඒකේ පිත් එකක්වත් මුකුත් සයිස් එකක්වත් මුකුත් තියලා නැහැ කියන්නකො. පිත් එක නම් ගැටලුවක් නැහැ. සයිස් එකක් තියලා නැහැ කියන්නකො. එතකොට තනිවට ඒ කියන්නේ සයිස් එකක් දුන්නේ නැහැ කියන්නේ මෙහෙම ලයින් එක ඇඳෙනවා මිසක් ලයින් එකේ ඝනකමක් නැහැ. හැබැයි සයිස් එක තුනක් දුන්නානේ. තුනක් දෙනකොට මොකද වෙන්නේ? තුනක් දෙනකොට වෙන්නේ මේක ඝනකම් වෙනවා. ඝනකම් වෙනකොට මැද හිස් වෙලා හරිද ලයින් එක කොටුවක් බවට පත් වෙලා තමයි නිරූපණය වෙන්නේ. ලයින් එක කොටුවක් බවට පත් වෙලා තමයි නිරූපණය වෙන්නේ. හැබැයි ඔතනදී නෝ ෂෙඩ් එක දුන්නාම නේද? නෝ ෂෙඩ් එකක් දුන්න ගමන් වෙන්නේ මොකද්ද? ඔය කොටුවක් විදිහට නෙමෙයි ඒක කලර්ඩ් වෙලා එනවා. බ්ලැක් කලර් එකක් විදිහට නේද? ඒක ෆිල් වෙලා එනවා. ඒක තමයි ඔතනදී නෝ ෂෙඩ් එකෙන් අපි කරන්නේ. ඊළඟ එක තමයි HR එකත් එක්ක දීලා තියෙනවා සයිස් එකත් එක්ක කලර් එකක් දීලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේක වෙන්නේ කලර් එකක් එනවා. දැන් අර කළු පාටට තිබ්බ HR එක මොකද වෙන්නේ? රතු පාටින් නේද? රතු පාටින් තමයි නිරූපණය වෙන්නේ. හැබැයි ඒක හිස් ඈ. ඒ කියන්නේ මැද හිස්. ඇයි? ඒකේ දාලා නැහැ නෝ ෂීට් කියලා. නේද? නෝ ෂීට් කියලා දීලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙම නැත්තම් එන්නේ මේ විදිහට පාට පේනවා ඇති. මේ විදිහට රතු පාටට තමයි කොටුව එන්නේ. හරි. මේකේ වෙන්න පාට වෙලා කොටු වෙනවා. මෙන්න මේක හිස් කොටුවක් විදිහට එනවා. හරි. ওই විදිහට අපිට ওই ටිකත් දක්වන්න පුළුවන්. බොහොම සරල කතාවක්. HR ටැග් එකේ නේද? කාරණා ටිකක් කතා කරේ. එතකොට මේක අනිවාර්යයෙන්ම මෙතන පොඩි දෙයක් මම තව කියන්නම්. මෙතන HR ටැග් එකේ මේ ඇලයිර මෙහෙම එනවනේ. මේ මුකුත් ඇතුලේ නැහැනේ. අන්තර්ගතයේ මුකුත් ඇට්‍රිබියුට් දාලා නැහැ. හැබැයි ඇට්‍රිබියුට් ආවට පස්සේ කොහොමද මේ ඇට්‍රිබියුට් ටික ආවට පස්සේ මේන් බලන්න අකට අර ඇලයිර ඇවිල්ලා තියෙනවා ක්ලෝස් වෙලා තියෙනවා. හරි මේකෙත් එහෙමයි ඇලයිර පාවිච්චි වෙලා තියෙනවා. ඒක අයින් කරලා නෙමේ තියෙන්නේ. ඒක ක්ලෝස් වෙලා අගින් තමයි ඒක දක්වලා
තියෙන්නේ. හරි. ප්‍රශ්නයක් නෑනේ. ඕකේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රගමන රටාපත්‍ර ගැන. ප්‍රගමන රටාපත්‍ර එහෙම නැත්නම් CSS පාර්ට් එක ගැන පොඩ්ඩක් කතා කරමු. හරි. අපිට තව විනාඩි 15ක් විතර කතා කරන්න පුළුවන්. ඒ අතරතුරේ CSS වල අවශ්‍ය දේවල් ටික අපි කතා කරලා ඉවරයක් කළා දාගමු. හරි. ඇත්තටම CSS මොකටද ඕන වෙන්නේ? CSS කියන්නේ මොකක්ද? CSS කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියනවා නම් අපි Cascade Style Sheet කියනවා. සිංහලෙන් කියනවා ප්‍රගමන රටා පත්‍ර. එහෙම නැත්නම් ප්‍රගමන රටාව පත්‍ර. හරි. ඇත්තටම බේසික් වෙබ් පිටුවක් නිර්මාණය කරද්දී බේසික්ලි අපිට ඕන වෙන්නේ HTML නේ. හැබැයි ඒකෙන් අපිට ගොඩක් ලස්සන කරගෙන වෙබ් පිටුවක් ප්‍රවර්ධනය කරගන්න බෑ. ඇත්ත වශයෙන්ම බෑ. මොකද ඒකේ තියෙන්නේ මේ රෆ්ලි වෙබ් පිටුවක් හදාගන්න එක ගැන විස්තරයක් නේ. අපිට මේක කර්ව් කරන ඒවා ලස්සනට කර්ව් කරගෙන ලස්සනට කලර්ස් ඇඩ් කරගෙන නේද? අපි ඒ දේවල් නේද පොඩ්ඩක් අර ස්ටයිල් පැත්තට බර කරගන්න නම් අපේ වෙබ් අඩවිය ටිකක් වෙබ් පිටුව ටිකක් ලස්සන කරගන්න නම් අපිට සිද්ධ වෙනවා CSS භාවිතා කරන්න. හරිද? මෙතනදී කරන්නේ ඇත්තටම අපි පරිශීලකයාට මොකද්ද මේ ඒ වෙබ් පිටුව ගැන මේ පොඩි ආකර්ෂණ බවක් ඇති වෙන විදිහට කලර්ස් භාවිතා කරන එක, හැඩතල භාවිතා කරන එක, ඒ අවශ්‍ය දේවල් එයාට යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට සකස් කරලා දෙන එක තමයි අපි CSS වලින් කරන්නේ. හරි. බලන්න CSS වල වැදගත්කම ගැන චූටි විස්තරයක් තියෙනවා. සම්පූර්ණ වෙබ් අඩවිය සියලු වෙබ් පිටු හැඩ ගැන්වීම තනි CSS ගොනුවකින් කරන්න පුළුවන්. එකවරක් සකසාගත් පසු නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ CSS ගුණයක් හැදුවට පස්සේ දිගටම පාවිච්චි කරන්න පුළුවන් අවුලක් නැත. එකම කේතේ නැවත නැවත ලිවීමට අවශ්‍ය නොවේ. හරි. පිටු ප්‍රවේශනයේ වේගවත්. ඒ කියන්නේ ෆාස්ට් ලෝඩින් නේද? ලෝඩ් කරන්න පුළුවන් මේ පේජස් වලට. නඩත්තුව පහසුයි. විවිධ උපාංග තිරයන් සමග සහාය දක්වයි. ආකර්ශනීය වර්ණ රටාවන් භාවිතා කරන්න පුළුවන්. හරි. ප්‍රධාන වශයෙන් ওই විදිහට තියෙනවා. ඕකේ. ඊට පස්සේ මේ ප්‍රගමන පටිපාටිය ගැන පොඩ්ඩක් බලමු. ඔකට කියනවා කැස්කේඩින් ඕඩ් එක. ඒ කියන්නේ අපි වෙබ් පිටුවකට CSS දාපුවාම ඒකේ ප්‍රමුඛතාවය ලැබෙන පිළිවෙල. ඒ කියන්නේ මුලින්ම එන්නේ මොනවාද? ඒ කියන්නේ මොන CSS පාර්ට් එකද කියලානේ. සාමාන්‍යයෙන් ඔයා දන්නවා CSS වල දාන්න පුළුවන් ක්‍රම ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා කියලා අපි කතා කරානේ. ඒ කියන්නේ අපිට කතා කරන්න අපි තුනක් තියෙන්නේ ඇත්තටම. ඒ නැත්තම් හතරක් තියෙනවා. ඒ කියන්නේ මොනවාද ඒවා? පේලි රටාවන් අපි කියනවා ඉන්ලයින් CSS නේද? ඉන්ලයින් ස්ටයිල් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඊළඟට අභ්‍යන්තර රටාවන් ඉන්ටර්නල් ඊට පස්සේ බාහිර අපි එක්ස්ටර්නල්. ඊට අමතරව තියෙනවා වෙබ් අතිරික්ෂුවේ පෙරනිමි රටා කියලා. ඒ කියන්නේ බ්‍රවුසර් ඩිෆෝල්ට් විදියට. ඒක බ්‍රවුසර් එක හරහා අපිට ක්‍රියාත්මක කරන දෙයක්. අපි ඔය ලියන කෝඩ්ස් ලියන එකක් නෙමෙයි. ඒ නිසා බ්‍රවුසර් ඩිෆෝල්ට්ස් අපි වැඩි කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ සිලබස් එකේ තියෙන අපිට තුනයිනේ ප්‍රධාන වශයෙන්. පේලි රටාවන්, අභ්‍යන්තර රටාවල් සහ බාහිර රටාවන්. එතකොට ඒකේ ප්‍රමුඛතාවය ගත්තොත් එහෙම වැඩිම ප්‍රමුඛතාවය, ඒ කියන්නේ දැන් ඔතන CSS වල තියෙන එකෙන් වැඩිම ප්‍රමුඛතාවය තියෙන CSS එක තමයි inline CSS. ඒ කියන්නේ අදාළ ටැග් එක ඇතුළේම කෝඩ් කරනවා කියලා කියන්නේ අපි. නේද? ඒ කියන්නේ paragraph ටැග් එක ඇතුළේ ස්ටයිල් එක දානවා. header ටැග් එක ඇතුළේ ස්ටයිල් එක දානවා. body ටැග් එක ඇතුළේ ස්ටයිල් එක දානවා. ඔන්න ඕවට අපි කියනවා මොනවාද? පේලි රටාවන් කියලා. එහෙම නැත්නම් inline ස්ටයිල් කියලා. ඊළඟට අභ්‍යන්තර රටාපත්‍ර කියලා තියෙන්නේ. ඕකට කියනවා ඉන්ටර්නල් ස්ටයිල් ෂීට් කියලා. අභ්‍යන්තර රටා. ඒක තමයි දෙවෙනි ප්‍රයොරිටි එක. ඒ කියන්නේ අරක නැත්තම් ඒ කියන්නේ පෙළි රටාවන් කියන එක පළවෙනි ප්‍රයොරිටි එක වෙනවා. එයා ක්‍රියාත්මක කරලා ඉවරනාට පස්සේ ඔන්න ඊළඟට එනම් අභ්‍යන්තර රටාපත්‍ර කියන එක එනවා. ඒක තමයි ඊළඟට ප්‍රමුඛතාවය තියෙන්නේ. ඊළඟට ප්‍රමුඛතාවය තමයි බාහිර රටාපත්‍ර. ඊට පස්සේ තියෙන්නේ අතිරික්ෂයේ පෙරනිමි රටා කියන එක. ඇත්තටම ප්‍රධාන වශයෙන් අර තුනත් එක ගත්තාම බාහිර රටාපත්‍ර තමයි අවසානට වගේ තියෙන්නේ නේද? මුලින්ම පේලි ඉන්ලයින් එක, ඊට පස්සේ ඉන්ටර්නල් එක, ඊට පස්සේ එක්ස්ටර්නල් එක. හරි. මේ වෙනකොට අපි ඔය තුනම දාන විදිය දන්නවා. ඉන්ලයින් එක නම් කිසිම අවුලක් නැහැ. අදාළ ටැග් එකේ නේද? ස්ටයිල් කියලා දාලා ඒක දෙන්න පුළුවන්. ඉන්ටර්නල් එකත් මම හිතනවා අවුලක් නැහැ. ඒකත් අපි හෙඩර් ටැග් එක ඇතුලේ අපිට ඕන විදිහට දෙන්න පුළුවන්. ක්ලාස් විදිහට දෙන්නත් පුළුවන්. නේද? IDs විදිහට දෙන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි. මම චුට්ටක් නිකන් පෙන්නන්නම් ඔයාලට මේක බලපුම දේවල් කරපුම දේවල් මහ ලොකු දෙයක් නෙමෙයි. මේ P tag එක ඇතුලේ ස්ටයිල් එක දීලා තිනවා. මේකට අපි කියනවා inline CSS කියලා. හරි. ඊළඟට තියෙනවා මෙන්න අභ්‍යන්තර internal CSS එකක්. ඒක header tag එක ඇතුලේ දාන්නේ. ඔයාලට මතක ඇති අපි කිව්වා header tag එක ඇතුලේ style කියලා දාලා අපි ලියන එකට තමයි අපි කියන්නේ මෙන්න මේ
internal CSS කියලා. හරි. ඒකේදී අනිවාර්යයෙන්ම CSS කියලා දාලා type එක දෙන්න. text alirac CSS කියලා. ඊට පස්සේ ඔයාට කැමති විදියට එක්ක ටැබ් එක හඳුන්වා දීමෙන් පුළුවන්. එහෙමත් නැත්නම් ගත්තොත් එහෙම IDs ඉදිරිය දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් classes ඉදිරිය දෙන්න පුළුවන්. කොහොම හරි දීලා ඔයාට ওই විදිහට ස්ටයිල් එක internally කරන්න පුළුවන්. ඊළඟ එක තමයි බාහිර රටාපත්‍ර අපි සාමාන්‍ය කියන එක්ස්ටර්නල් කරන එක. එතනදී අනිවාර්යයෙන්ම ඔයා වෙනම CSS ෆයිල් එකක් හදන්න ඕනේ. ඒ වගේම ඔයා HTML ෆයිල් එකක් වෙනම හදන්න ඕනේ. ඊට පස්සේ CSS ෆයිල් එකේ නම භාවිතා කරලා HTML ෆයිල් එකේ ලින්ක් එක ලියා දක්වන්න ඕනේ. එතන ලින්ක් එක ලියනකොට අපිට ඕනේ වෙන්නේ හෙඩර් එක ඇතුලේ තමයි ලින්ක් එක ලියන්නේ. ලියන්නේ කොහොමද? අපි ලින්ක් කියන ටැග් එක යූස් කරලා අපි aref කියන එකෙන් නේද? aref කියන එකෙන් style.css කියලා උතන අරන් තියෙන නමෙන් ෆයිල් එකේ නම. එතන ඒ නම දාලා ඊට පස්සේ rel කියලා රිලේෂන් කරන්න මොකෙන්ද rel කියලා style sheet කියලා දාන්න type එක දාන්න text alirac css කියලා. අනිවාර්යයෙන්ම එතකොට මේ link කියන tag එකේ අපිට ප්‍රධාන attribute වර්ග තුනක් අහුවෙනවා උදේ. එකක් තමයි ref කියන එක. ඔය ref කියන එකේ දාන්නේ අනිවාර්යයෙන්ම CSS ෆයිල් එකේ නම අපි වෙනම හදාගත්ත. rel එකේ දාන්නේ මොකද්ද? style sheet මේ sorry style sheet කියලා දාන්නේ. ඒක defaultly දාන්නේ style sheet කියන එක උදේ. මොකද relationship එකේ style sheet එකෙන් එන්නේ. ඒ නිසා ඒක දාන්න. සහ type එක text alirac css මේක අනිවාර්යයෙන්ම type කරන එකක් විදිහටයි එන්නේ. එතකොට මේක ඇත්තටම type alirac css විදිහට තමයි බාරගන්නේ. චුට්ටක් ඒක මතක තියාගන්න link එක සම්බන්ධ කරන විදිය. ඕක මං හිතන්නේ ටිකක් වැදගත්. අනිත් දෙකම ලේසි. මේක තමයි චුට්ටක් බලා ගන්න. header tag එක ඇතුලේ තමයි ඒක දාන්නේ. හරි. ඕකේ. එතකොට මෙන්න CSS වල සාමාන්‍යයෙන් තියෙන default තත්ත්වය සාමාන්‍ය පේන විදිය, ලියන විදිය. හරි. මෙතන දානවා අපි දාන ටැග් එක. හරිද? ඕකට කියන්නේ අපි select එක. සමහර කට්ටිය p ටැග් එක, header ටැග් එක, front ටැග් එක, table ටැග් එක ඕන එකක් නේ body ටැග් එක. මේ ඔක්කොටම පොදුවේ අපි කියන්නේ මොනවද? selectors කියලා. tags කියලා කියන්නේ selectors. ඕකේ. ඊට පස්සේ select එකක් දාලා අපි දානවා declaration start එකක් දීලා තිනවා මේ. declaration start එකක් දීලා තිනවා. මෙන්න මේකට. සංගල වරහන සංගල වරහන දාන්න. සංගල වරහන දාලා ඊට පස්සේ අපි දාන්නේ property. මෙතන property යක් කියන්නේ මොනවාද? properties කියන්නේ අපිට දීලා තියෙන නේද? attribute ඔන්න background color එක නේද? ඒ කියන්නේ ගුණාංග කියමු අපි නිකන් නේ. ඔන්න ඔය ටික නේ. සාමාන්‍ය property එකක් ඔතන දෙනවා. මොනවද මේ property? හරි. එතකොට මේ මොනවද මේ ගුණාංග? background color එක වෙන්න පුළුවන් font එකේ නේද? font family වෙන්න පුළුවන්. ඈ ඔය ටික දෙනවා. align කරන එකක් වෙන්න පුළුවන්. ආ. ඒ කියන්නේ මේකේ උපලක්ෂණ ටික දෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ ඩොට් දෙකට ඕකට අපි කියනවා සෙපරේට් එකක් කියලා. සෙපරේට් කියන්නේ වෙන් කරන්නේ කියන එකනේ. වෙන් කරන්නේ කවුද වෙන් කරන්නේ? ප්‍රොපර්ටි එකයි වැලියු එකයි. ඒ කියන්නේ එතන තියෙන ගුණාංග ටිකයි අගයන් ටිකයි. ඔව්. ප්‍රොපර්ටි එකයි වැලියු එකයි වෙන් කරන්නේ 32කින් නේ. 32කින් ඔන්න ඒක සෙපරේට් එකක් විදිහට භාවිතා කරලා ඒ දෙක වෙන් වෙනවා. එතකොට අනිවාර්යයෙන් ඊළඟට දාන්න ඕනේ ඊළඟට වම් අත පැත්තේ දාන්න ඕනේ කලර් එක නේද? මොකද බෑග්ග්‍රවුන්ඩ් කලර් එක කියලා කිව්වහම ඒකේ කලර් එක දෙන්න. ඊට පස්සේ තමයි අපි අර දාපු සෙපරේට් එක නේද මේ සාමාන්‍යයෙන් අපි ඉවර කරනවා ඩික්ලරේෂන් සෙපරේට් කියලා. ඩික්ලරේෂන් සෙපරේට් කියන්නේ මොකක්ද දන්නවද? දැන් මේ B කියන ටැග් එක ඇතුලේ තව දේවල් දානවත් දන්නේ නැහැ නේ. දැන් බෑග්ග්‍රවුන්ඩ් කලර් එක විතරක් නෙමෙයිනේ අපි හිතමු ෆොන්ට් සයිස් එක. ඈ ඊට පස්සේ ෆොන්ට් එකේ තියෙන තව ලක්ෂණ දානවා කියන්නකෝ. අන්න එහෙම ඒව දානකොට මෙන්න මේ සෙපරේට් එකෙන් තමයි තිතකවාවෙන් තමයි ඒව වෙන් කරන්නේ. ඒ කියන්නේ ඔයා බෑග්ග්‍රවුන්ඩ් කලර් රෙඩ් කියලා දීලා alignment එක දෙනවා කියන්නකෝ. නැත්නම් ෆොන්ට් ෆැමිලි එක. එහෙනම් ඔන්න තිතකමාව දැන් ඊළඟට ෆොන්ට් ෆැමිලි අපි හිතමුකෝ ඒරියල් කියලා දුන්නා කියලා. ඊට තිතකමාව දැම්මා ෆොන්ට් සයිස් අන්නේ විදිහට තමයි යන්නේ මේක. ඒ නිසා තිතකමාව තමයි උතන ඩික්ලරේෂන් සෙපරේට් එකක් විදිහට අරන් තියෙන්නේ. ඊට පස්සේ ඩික්ලරේෂන් එන්ඩ් එක තමයි ඊළඟ සංගල වරහණෙන් දාලා තියෙන්නේ. එතන වෙන්නේ B කියන්නේ ටැග් එක එහෙම නැත්නම් ඔකට සිංහලෙන් කියනවා වරකය. ඊට පස්සේ ප්‍රොපර්ටි එක කියන්නේ ගුණාංග. ඊට පස්සේ අගයන් තියෙනවා. හරි අගයන් තියෙනවා වැලියු එක. ওই විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ CSS රටාවක් වැඩ කරන විදිහ ගැන නේ. හරි. ඕකේ. ඊළඟට බලමු අපි මෙන්න මේක. වරකය ගැන කතා කරමු. ඒ කියන්නේ මේ සිලෙක්ට් එකක් කියන්නේ මොකද්ද නේ? සරලවම සිලෙක්ට් එකක් කියන්නේ මොකද? ටැග් එකක්. ආයි කතා කරන්න දෙයක් නැහැ. P ටැග් එක, H ටැග් එක නේද?
ටේබල් ටැග් එක, බොඩි ටැග් එක, ඔය වගේ ඒවා තමයි වරකය කියලා කියන්නේ. ඊළඟ ගුණාංග කියන්නේ ප්‍රොපර්ටිස්. ඒ කියන්නේ වරකයකට අදාළ වෙලා තියෙන ලක්ෂණ තමයි අපි ගුණාංග කියන්නේ. අපි කියනවා මේකේ කලර් එක, ෆොන්ට් ෆේස් එක, ෆොන්ට් ෆැමිලි එක, බෝඩර් එක නේද? ඊට පස්සේ ෆොන්ට් වෙයිට් එක, ඔය කියන දේවල් තමයි තව ගත්තොත් නේද? ෆොන්ට් වලම තියෙන තව දේවල් අරගෙන ගන්න පුළුවන් නේද? ඊට පස්සේ තව තියෙන ඔය බෝඩර් එකේ සයිස් එක ගැන ගන්න කැප්ෂන් ඔය වගේ දේවල් තමයි මේකේ තියෙන ලක්ෂණ ටික තමයි අපි ගන්නෙ. හරි. ඒ කියන්නේ මොනවා හරි ටැග් එකකට අදාළව මොන හරි වරකයකට අදාළව තියෙන ගුණාංග ටික. ඊට පස්සේ තමයි මේ ගුණාංග වලට අදාළ වැලියුස් ටික තියෙන්නේ. වැලියුස් ගත්තොත් එහෙම කලර්ස් නම් ගත්තොත් කලර්ස් වල පාටවල් ඒවා හෙක්සඩෙසිමල් විදියට හෝ නැත්නම් කලර්ස් වල තියෙන පාට නම් විදියට හරි කොහොම හරි ඒවා දැන් සයිසස් ගත්තාම පික්සල් වලින් හරි ඉන්චස් වලින් හරි දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රසන්ටේජ් වලින් දෙන්නත් පුළුවන් නේද? ඒ විදියට. ඊට පස්සේ ගත්තොත් එහෙම තව ෆොන්ට් ෆැමිලි එක ගත්තොත් ඒරියල් ගන්න පුළුවන් FM දෙරණ ස්කෝලේ පොත නේද බින්දුමති ඒ වගේ ගන්න පුළුවන්. හරි. ওই විදිහට අගයන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ කතාව. ඔන්න පුතේ කතා කරන්න කාරණා කීපයක් තියෙනවා. අපිට ඔය CSS වල තියෙන යුනිට්ස් ගැන කතා කරන්න ඕනේ නේ. යුනිට්ස් වර්ග කීපයක් තියෙනවා. අඟල් කියලා තියෙනවා, සෙන්ටිමීටර් කියලා තියෙනවා, මිලිමීටර් කියලා තියෙනවා. ප්‍රතිශත විදිහට තියෙනවා ප්‍රසන්ටේජ් එක. ඊට පස්සේ ගත්තොත් එම් පොයින්ට් විදිහට තියෙනවා. ඊට පස්සේ නේද? පොයින්ට් වලුත් නේද? පොයින්ට්ස් කීපයකිනුත් හැදිච්ච පිකා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ පික්සල් කියලා තියෙනවා. ඒතර මේවා ටිකක් වැදගත් වෙනවා හේතුව මෙන්න මේ CSS වල යුනිට් ටික චුට්ටක් අපිට බලා ගන්න වෙනවා. අපිට කීපයක් ඉස්සරදී හම්බුණා මං හිතන්නේ ඔය පොයින්ට් එහෙම හම්බුණානේ. පොයින්ට් හම්බුණා. ඊට පස්සේ ඉන්චස් මං හිතන්නේ හම්බුණාද කොහෙද? මට මතක නැහැ හරියටම ඉන්චස් හම්බුණා වගේ. ප්‍රසන්ටේජ් එක හම්බුණා ගොඩක් තැන්වල නේ. ඊට පස්සේ පික්සල් එකත් හම්බුණා මං හිතන්නේ තැනක දෙක වගේ. කීපයක්ම හම්බුණානේ. IN කියන්නේ අඟල් ඉන්චස්. CM කියන්නේ සෙන්ටිමීටර්. MM කියන්නේ මිලිමීටර්. ප්‍රසන්ටේජ් එක කියන්නේ ප්‍රතිශතය. PT කියන්නේ පොයින්ට් එක. පොයින්ට් එක කියන්නේ අඟලෙන් 72කින් එකක්. ඒ කියන්නේ අඟල නේද? අරගෙන 72කින් එකක් තමයි අපි කියන්නේ පොයින්ට් එකක් කියලා. ඊළඟට PC කියන්නේ එහෙම පොයින්ට් 12ක්. ඒකට කියන පිකා කියලා. පිකා එකක් කියන්නේ පොයින්ට් 12ක්. නේද? අඟලෙන් 72 ඒවා 12ක්. හරි. ඊළඟට PX කියන්නේ පික්සල් කියන එක ඔයා දන්නවා කුඩාම තැනුම් ඒකකයේ තමයි පික්සල් එකක් කියලා කියන්නේ අපි ඔය නේද ඉමේජස් වල එහෙමත් නැත්නම් දෘශ්‍ය කාරණාවලදී නේද අපි පික්සල් එක ගන්නවා බොහොම සියුම් තැනුම් ඒකකයක් තමයි පික්සල් කියලා කියන්නේ. හරි. ඊළඟ කාරණේ තමයි කලර්ස් ගැන අපි කතා කරනවා මෙන්න ඒකෙදි අපිට වැදගත් වෙනවා මේ CSS වලට අදාළවත් ඉතින් අපි භාවිතා කරන කලර්ස් ගොඩක් තියෙනවානේ. එතනදී HTML හා CSS වලට අදාළව සාමාන්‍ය වර්ණ නාම 147ක් විතර හඳුන්වලා තියෙනවා. ඉන් 16ක්ම සම්මත වර්ණ නාම. ඒ කියන්නේ එක සම්මතයන් ලෝකේ සම්මතයන්. ඔක්කොම වර්ණ නාම කීයක් විතර තියෙනවද? 147ක් විතර තියෙනවලු. හරි? මතක තියාගන්න නිකන්. ඒකෙන් 16ක් සම්මත. ඔය සම්මත 16 තමයි මේ පල්ලෙහා තියෙනවා කියලා කියන්නේ. මොනවාද ඔය බ්ලැක් එක නේද නේවි එක පර්පල් එක රෙඩ් එක ග්‍රේ එක ග්‍රීන් එක නේද වයිට් එක යෙලෝ එක නේ මරූන් ඔය වගේ කලර්ස් මතක තියාගන්න ටිකක් පොඩ්ඩක් 16ම කටපාඩම් කරන්න ඕනේ නැහැ එහෙම එකක් නැහැ නිකන් මතක තියාගන්න හරි ඊළඟ තමයි CSS වල සිලෙක්ටර්ස් නේද ඒ කියන්නේ වාරකයන් වර්ග ඔව් ඒ කියන්නේ අපි CSS වල භාවිතා කරනවානේ මොනාටද මේ අපි මේ ලක්ෂණ නේද උපලක්ෂණ නැත්තම් මේ තියෙන ඇට්‍රිබියුට් ටික දාන්නේ එතකොට අන්න ඒක නිර්මාණය කරන ක්‍රම හතරක් ප්‍රධාන වශයෙන් තියෙනවා පළවෙනි එක තමයි tag selectors අපි ඔකට කියන උසුලන වරකය හරිද tag selectors ඒ කියන්නේ p tag එක h tag එක නේද front tag එක එහෙම tag එක කෙලින්ම දාලා හදන ඒවා අනිත් එක තමයි id selectors ඔයාලට මතක ඇති id selectors වල hashtag එකක් දාලා හදන එක තිබ්බේ ඒක ඊට පස්සේ class selectors තියෙනවා ඊට පස්සේ grouping කියලා තියෙනවා හරි මම ඔය ටික නම් අනිත් දවසේ කතා කරන්න වෙන්නේ මොකද 12යි 45ට තමයි මේ සෝරි 11:45ට තමයි මේකේ ක්ලෝසින් එක දාලා තිබ්බේ ඒ නිසා මේ අපි අදට මෙතනින් නතර කරමු පුතේ ඊළඟට CSS වල selectors ටික අපි අනිත් දවසේ මේ හතරම සම්පූර්ණයෙන් කතා කරලා එතනින් එහාට දැන් මේ පොඩි පොඩි දේවල් ටිකන්නේ කතා කරන්න ඔයාලට මම වැඩ ටිකකුත් දෙන්නම් ඉස්සරහදී ඒ ටිකත් කරමු සහ ටේබල් වලට අදාළ දේවල් ටිකකුත් මම දෙන්නම් කිව්වේ ඒ ටිකත් මම දෙන්නම් ඒ විදිහට මේ කතා කරගෙන යමු CSS ටික මෙතන ටික ඉවරුණාට පස්සේ අවුලක් නැහැ අපිට PHP වලට සහ ඉතුරු කාරණා වලට යන්න ලේසි. තව පොඩ්ඩක් මෙතන CSS වල කතා කරන්න තියෙනවා.
හරි. මහ ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ කෙලින්ම මෙතන යනවා මේ බ්ලූ ග්‍රිෆන් වලට එහෙම කතා කරන්න යනවා. බ්ලූ ග්‍රිෆන් කියන්නේ අපි කතා කරන මේ වෙබ් සම්පාදක මෙවලමක් ගැන. ඒකේ වැඩ ටිකක් කතා කරලා එතන පොඩි දේවල් ටිකක් කතා කරන් තියෙනවා. ඊට පස්සේ කෙලින්ම PHP වලට යන්න තියෙනවා. PHP වල මම දවස් දෙකක් විතර පුතේ කරනවා. මොකද ඒකේ ටිකක් වැඩිපුර කාරණා ටිකක් කතා කරන් තියෙන නිසා දවස් දෙකක් සම්පූර්ණයෙන්ම අරගෙන කතා කරනවා. මම එක පැය 3ේම ගන්නම්. දැන් අද ගත්තොත් එහෙමත් පැය 3ක් තිබ්බේ නෑනේ. පැය 3ක්ම ගමු. හරි. එහෙනම් මම අද නතර කරනවා. බුස්සරණයි පැටික් කරන්න. මේ ටික බලන්න මම වීඩියෝ එකත් අප්ලෝඩ් කරන්න.